අයිබෝන් දරුවනි දෙමාපියනි Nexus 12 ආයතනයෙන් සියලුම දරුවන් දෙමාපියන් අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එකට රිසර්ච් ආවට පස්සේ පටන් ගන්න. ඉතින් දරුවනි විශාල ළමයි ප්‍රමාණයක් තාමත් සම්බන්ධ වෙමින් ඉන්නවා අපේ පාඨමාලාව සමග. ඉතින් පුතේ ඔයාගේ හිතවත් යාළුවෝ ඉන්නවා නම් ලින්ක් එක පොඩ්ඩක් ෂෙයා කරලා ඔයාගේ යාළුවටත් උදව්වක් කරන්න සම්බන්ධ වෙන්න කියලා. මම විනාඩි 2-3ක වගේ කාලයක් ගන්නම් තාමත් ළමයි ජොයින් වෙනකන්. ඉතින් පුතේ තාමත් ඔයාගේ යාළුවට ඔයා ලින්ක් එක ෂෙයා කරේ නැත්නම් පොඩ්ඩක් ලින්ක් එක ෂෙයා කරලා උදව්වක් කරන්න. මොකද ඔයාගේ ජීවිතේම වෙනස් වෙන දවස තමයි අද දවස. සම්පූර්ණ ඔයාගේ අධ්‍යාපන ජීවිතේ වෙනස් මාවතකට අපි අද ඉඳන් අරයි යනවා. ඉතින් පුතේ ඉක්මන් කරමු යාළුවන්ට පොඩ්ඩක් ලින්ක් එක ෂෙයා කරලා අපි වැඩේ පටන් ගමු. මම විනාඩි 2-3ක් වගේ කාලයක් ගන්නම් පුතේ. මෙතන තදපදේ පොඩ්ඩක් අපි අවම කරගමු. මොකද ළමයි විශාල ප්‍රමාණයක් තාම ජොයින් වෙන ගමන් ඉන්නේ. ඉතින් ළමයිට අසාධාරණයක් වෙන නිසා අපි විනාඩියක් 2ක් වගේ කාලයක් ගන්නවා පුතේ. ළමයි ජොයින් වෙනකන් කොහෙවත් යන්නේ නැතුව ඔහොමම රැඳිලා ඉන්න පුතේ. ලස්සන කතන්දර කීපයක්ම ඔයාලට කියනවා අපිට කියන්න. ඉතින් ලොකු කාලයක් ගන්න අපි පැයක විතර වගේ කාලයක් ගන්න පුතේ ඔයාගේ සම්පූර්ණයෙන්ම කෝස් එක දැනුවත් කරන්න. ඉතින් දෙමාපියොත් ඉන්නවා නම් ගොඩාක් වටිනවා ඔතන තමන්ගේ දරුවත් එක්ක. මොකද ඔයාගේ දරුවාගේ ජීවිතේ වෙනස් වෙන විදිහ තමයි අපි අද කතා කරන්න යන්නේ. හොඳයි. තාමත් ළමයි ජොයින් වෙනවා. අපි විනාඩියක් 2ක් වගේ කාලයක් ගන්නවා. ඔහොමම පුතාලා රැඳිලා ඉන්න. හොඳයි. දෙමාපියනි දරුවනේ. ඉතින් ඔව් ළමයි විශාල ප්‍රමාණයකින් අපි අපේ
2028 ලියන දරුවන්ට අපේ මේ කෝස් එකේ ආරම්භක දවස තමයි පුතේ දැන් මේ එළඹිලා තියෙන්නේ. ඉතින් පුතේ අපි සාමාන්‍යයෙන් අවුරුද්දට කෝසස් කීපයක් පටන් ගන්නවා. ඉතින් රිසල්ට්ස් ආවට පස්සේ පටන් ගන්න පළවෙනි කෝස් එක තමයි පුතේ මේ දැන් අපි ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මම දන්නවා ගොඩාක් කුතුහලයකින් බලාගෙන ඇති පුතාලා මේ වැඩසටහන කොහොමද වෙන්නේ? මොන විදිහටද සම්පූර්ණයෙන් විෂයමාලාව ආවරණය කරන්නේ? ක්ලාසස් කවද්ද තියෙන්නේ? මොන වගේ පැය කාලයක් ක්ලාස් දිගටම යනවද වගේ ප්‍රශ්න ඔයාගේ ගොඩාක් ඔළුවේ මේ වෙද්දි ඇති. ඉතින් මම මුලින්ම කියන්න පුතේ ඔයා මේ පැය හෝ පැය එකමාර වගේ පොඩි කාලයක් පැයක් වගේ කාලයක් තියෙන්නේ. මේ කාලය තුල සම්පූර්ණයෙන්ම මේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දි පුතේ ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න වලට උත්තර ඔක්කොම හම්බ වෙනවා. විශ්වාසයෙන් කියන්නේ හොඳට අහන් ඉන්න. ලස්සනටම කියලා දෙන්නම් ඔයාගේ A level ජීවිතේ අපි කොහොමද වෙනස් කරන්න කියලා. හොඳයි. පුතේ මට ඔහොමම chat box එක දැන් අපි open කරලා තියෙන්නේ. පුතාලා message එකක් දාන්න මේ පාර O level results ආපු අය සහ 28 ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න පුතාලා චුට්ටක් message එකක් දාන්න පුතේ. ඔහොමම chat box එකේ. ඔහොමම දාන්න. මේ පාර results ආපු 20යි 28 ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න පුතාලා. ඔහොමම ශනික මැසේජ් එකක් දාන්න පුතේ. 20යි 28 ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න පුතාලා පොඩ්ඩක් අත උස්සන්න හැමෝම. ඔව් රිසල්ට් එකත් දානවා නම් හොඳයි. ගණන් විද්‍යාවට වගේ මොනවාද තියෙන්නේ කියලා වගේ දාන්න බලන්න පුතේ. මං 28 හොඳයි අත උස්සන්න. හොඳයි නියමයි පුතේ. රිසල්ට් එකත් ඔහොම දානවා නම් හොඳයි. ඉතින් අපිට චුට්ටක් ඔයාලගේ රිසල්ට්ස් බලා ගන්න. ඉතින් අපිත් ආසයි. හරි. හරි සන්තෝෂෙන් ඉන්නේ කියලා අපි දන්නවා පුතාලා මේ වෙද්දි රිසල්ට්ස් එහෙම ඇවිල්ලා නේද? දෙමාපියෝ තෑගි භෝගෙම දීලා නේ. හොඳ උණුසුම් තත්ත්වයක ඉන්නේ. හොඳයි අපිට chat එක පේනවා. රිසල්ට්ස් එහෙම එනවා. හොඳයි පුතේ. හරි. මේ වෙද්දි ඔව් රිසල්ට්ස් දෙනවා සමහරව ඒ 9 දානවා. හරි ගණන් විද්‍යාව ඒ දානවා. ඉතින් B තියෙන අය දානවා C දානවා. අනේ කමක් නැහැ පුතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. රිසල්ට්ස් එක ගැන එච්චර හිතන්න එපා. ඔයාට තියෙන එක ඔයා දාන්න. හොඳයි. හරි. හොඳයි. පුතේ හරි. මම මුලින්ම කියන්නම් මේක. පුතාට A level කරන්න ඇත්තටම A level maths bio කරන්න O level results එක ලොකු බලපෑමක් නැහැ. O level result එක කිසිම බලපෑමක් නැහැ. අංක 1. ඒ කියන්නේ පුතේ ඔයා බයෝ කරන පුතෙක් නම් ඔයාට අවම සූසුකම සාමාන්‍යයෙන් ඉස්කෝලේකින් ඔයා විභාග ලියනවා නම් ඔයාට තියෙන්න ඕන අවම සූසුකම තමයි බයෝ කරනවා නම් විද්‍යාවට C එකක් සහ ගණිතයට S එකක්. ඕක තමයි තියෙන්න ඕන අවම සූසුකම. ඒ වගේම ඔයා මැත්ස් කරන්න ඉන්න පුතෙක් නම් ඔයාට ඉස්කෝලෙන් ඔයා විභාග ලියනවා නම් ඔයාට තියෙන්න ඕන අවම සූසුකම තමයි පුතේ මැත්ස් වලට C එකක්, O level ගණිතයට සහ විද්‍යාවට ඒ කියන්නේ සයන්ස් වලට S එකක්. ඕක තමයි අවම සූසුකම. හරිද? ඉතින් පුතේ අපි ඔය සූසුකම් තියෙන පුතාලත් ඉන්නවා. ඒ වගේම AB තියෙන පුතාලත් මෙතන ඉන්නවා. A9 තියෙන පුතාලත් ඉන්නවා. ඉතින් පුතේ මම ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම්. අපි මේ කෝස් එක ගැන චූටි ආරම්භයක් ඉස්සලා අරගෙන විස්තර ඔක්කොම මම පැහැදිලි කරන්නම්. පුතාලා දැන් හොඳට අහන් ඉන්න. හරි මැසේජ් දාන එක දැන් නවත්තමු. හරිද? හරි. පුතේ Nexus 12 පාඨමාලාව අපි පටන් ගත්තේ මුලින්ම ඔයාලට මතකද දන්නේ නැහැ කොරෝනා ආපු දවස්. හරි කොරෝනා ආපු කාලේ තමයි ගොඩාක් ළමයිට දෙමාපියනි මතක ඇති ඉගෙන ගන්න අවස්ථාවල් තිබ්බේ නැහැ. පන්ති වලට යා ගන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් හරිද කොරෝනා තත්ත්වෙත් එක්ක ගෙවල් වලට වෙලා තමයි හිටියේ. ඉතින් අන්න ඒ කාලෙදි තමයි මම මේ Nexus 12 ආයතනයේ පුතේ පටන් ගත්තේ. ඒ කියන්නේ දරුවන්ට නොමිලේ උගන්වන්න පටන් ගත්තා අපි ඒ කාලේ. විශේෂයෙන් දරුවන්ට විශාල උදව් ප්‍රමාණයක් අපි ඒ කාලේ කරා. ඉතින් ඒ ආරම්භෙත් එක්ක දෙමාපියෝ අපිට කතා කරලා කිව්වා සර් අපිට කොහොම හරි සිලබස් එක අවුරුද්දෙන් ඉවර කරගන්න මොකුත් වැඩසටහනක් නැද්ද? නැත්නම් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් කරන වැඩසටහන් සජීවීව ලයිව් කරන වැඩසටහන් නැද්ද? වගේ ගොඩ දෙමාපියන්ගෙන් අපිට රික්වෙස්ට් ආවා. කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් දෙමාපියනේ දරුවනි
අපි මේ පාඨමාලාවේ විශේෂයෙන්ම මගේ සංකල්පේ මම ඉස්සලා මම ගැන කියන්නම්. මගේ නම පුතේ මිගාර විජය බණ්ඩාර. අපි කුරුණෑගල. මම භෞතික විද්‍යාව උගන්වන්නේ ෆිසික්ස්. ඒ වගේම Nexus 12 ආයතනයේ අධ්‍යක්ෂ හැටියට කටයුතු කරන්නේ. ඉතින් පුතේ මේ ආයතනයේ අපි ගොඩනැගුවේ මගේ ප්‍රධානම සංකල්පය තමයි අපි කරන්නේ ගෲප් ක්ලාස්. දැන් දෙමාපියෝ දරුවෝ දන්නවා ගෲප් ක්ලාස් එකේ මොනවාද තියෙන වාසි සහගත දේවල්. දරුවනි ඔයාට පුළුවන් ගැටලුවක් තියෙනකොට විෂය සම්බන්ධ හෝ තමන් පාඩම් කරන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වටපිටාව සම්බන්ධයෙන් ඔයාට ප්‍රශ්නයක් තියෙද්දි ඔයාට පුළුවන් අපෙන් කතා කරලා අහන්න. ඔයා දන්නවනේ ගෲප් ක්ලාස් එක ටක් ගාලා ආසර්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නැගිට ඇහුවා. ඒ වගේ ප්‍රශ්නයක් ගානක් හදා ගන්න බැයි නම් ටක් ගාලා කතා කරලා ඇහුවා. ඔය වගේ ඉන්ඩිවිජුවල් සහ ගෲප් වල ඔන්න වගේ තත්ත්වයක් තියෙනවනේ පුතේ. හැබැයි හෝල් ක්ලාස් එකක් ගත්තොත් මොකද තත්ත්වේ? හරිද? සර් ඉන්නවා පේන්නෙත් නැහැ. හරිද? හරිද? පිටිපස්සට වෙලා ස්ක්‍රීන් එකකින් බලාගෙන හරිද? සර්ව හම්බෙන්න වෙනම අවසර ගන්න ඕනේ. ඔය වගේ නොයිකුත් කතන්දර තියෙනවා. සහ හෝල් ක්ලාස් වල ඔන්ලයින් ක්ලාසස් යනවා. ඒ වගේ කරන්නේ රෙකෝඩින් එකක් දානවා. එක්කෝ හෝල් ක්ලාස් එකේ උගන්වන ගමන් එහෙම්ම මේක රෙකෝඩ් කරලා එහෙම්මම කපලා දානවා. ඔය වගේ වැඩක් නේ පුතේ ඔන්ලයින් ක්ලාස් වල මෙතෙක් ඔයා ගිහිල්ලා තියෙන සහ දන්නේ වගේ වෙන්නේ. නමුත් පුතේ හරිද අපිත් එහෙම කරලා තියෙනවා. අපිත් ඉස්සර කරා දැන් නමුත් අපිත් හෝල් ක්ලාස් අපි කරනවා. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එක වෙනම මේ වගේ යනවා. හෝල් ක්ලාස් එකේ කරන වීඩියෝ එක පුතේ කීරවත් අපි ඔයාලට දෙන්නේ නැහැ. හරිද? අපි ඔන්ලයින් ක්ලාස් එකක් හැටියට පුතේ සජීවීව ඔයාගේ මේ පාඨමාලාව සිද්ධ කරන්නේ. සම්පූර්ණයෙන් ලයිව්. ඔයාට එතකොට ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඕනනම් මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. වීඩියෝ කැම් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. අන්න ඒ වගේ වටපිටාවක් අපි මෙන්න මේ කෝස් එකෙන් අපි නිර්මාණය කරලා තියෙනවා පුතේ. ඉතින් ඒක මං හිතන්නේ වෙන කොහෙවත් තියෙන පාඨමාලාවක් කියලා. හරිද? ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්. කෝල් කරන්න පුළුවන්. දෙමාපියන්ට නිතරම උනත් කෝල් කරලා තමන්ගේ දරුවගේ මොකද්ද ප්‍රගතිය? මොන වගේ වැඩක්ද මේ සර් අපිට දැන් මේ පුතාට දරුවට කරන්න ඕනේ. වගේ ඕන තරම් කෝල් දීලා අහන්න පුළුවන්. ඉතින් කලින් කෝසස් වල හැම දෙමාපියෙක්ම වගේ අපිත් එක්ක ඒ වගේ සම්බන්ධ වෙලා හරි දරුවගේ ප්‍රගතිය ගැන විමසනවා. ඉතින් අන්න ඒ වගේ වෙනස්ම සංකල්පයක් සහිත පාඨමාලාවක් තමයි පුතේ මේ අද අපි ඔයාලට පටන් ගන්න යන්නේ. අපි මේ කෝස් එකෙන් පුතේ ඔයාලට ඔප්ෂන්ස් කීපයක් දෙනවා. එකක් තමයි 20යි 28 ලියන පුතාලා හැටියට ඔයාලට අපි එක ක්ලාස් එකක් අද පටන් ගන්නවා පුතේ 28 ફોකස් කරලා උගන්වන. ඒ කියන්නේ ඒ 28 ફોකස් කරලා උගන්වන පන්තියේදී වෙන්නේ පුතේ සතියකට අපි එක සබ්ජෙක්ට් එකක් පැය 3ක් උගන්වනවා. හරිද? 2028 ફોකස් කරලා උගන්වන පන්ති. එතකොට ඒ ගෲප් ක්ලාස් එකක් ඒක. එතකොට ඒ සබ්ජෙක්ට් එක කියන්නේ මැත්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි නැත්නම් බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි. හරිද? සබ්ජෙක්ට්ස් තුනම සතිය මුළුල්ලේ යනවා. අන්න ඒ පන්තියට සම්බන්ධ වෙලා පුතේ ඔයාට හිමීට ගොඩ ස්පීඩ් යන පන්ති එහෙම නෙමෙයි ඒවා. ඊටා සරලව සංකීර්ණ මට්ටම දක්වා යන හරිද පන්ති. අන්න ඒවට සම්බන්ධ වෙලා ඔයාට පුළුවන් පුතේ 2028 A levelම කෙලින්ම කරන්න අපිත් එක්ක ජොයින් වෙලා. ඊට අමතරව පුතෙක්ට හිතෙනවා නම් දුවෙක්ට හිතෙනවා නම් දෙමාපියනි අවුරුද්දෙන් A level කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ 2027 ලියන්න ආසාවක් තියෙනවා නම් අපේ මේ 28 පන්තියට සම්බන්ධ වෙන ගමන් අපේ 1 year course එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට වෙන්නේ අර කලින් ක්ලාස් ෆී එකම තමයි. අමුතුවෙන් වෙනම කාඩ් ගන්න එහෙම මුකුත් ඕනේ නැහැ. එක ෆී එකක් ගත්තොත් ඔයාට ක්ලාසස් මේ දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ 28 ලියනවා නම් 28ම අපේ සතියකට එක දවසක් පන්තියට සම්බන්ධ වෙලා එක සබ්ජෙක්ට් එකකට ඔයාට දිගටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා 27 ලියන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට 27 අපේ normal යන ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන් 28කට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ මුල් ටික 28 පන්තියෙන් අල්ලගෙන 27 දැන් යන පාඩම් එක්ක ජොයින් වෙලා අන්න ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. මම විශ්වාසයෙන් ඔයාට කියන්නේ පුතේ ඔයා මොන ක්ලාස් එකකට සම්බන්ධ වුණත් ඔයාට අපි තේරෙන්න උගන්වනවා. එහෙම ස්පීඩ් කතන්දර මුකුත් නැහැ. ඔන්න ඕකයි මූලික සිද්ධිය වෙන්නේ. පැහැදිලිද? ඔයාට කැමති විදියට අපිත් එක්ක මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්.
හරිද? ඉතින් කෝසස් දෙක තුනකට සම්බන්ධ වෙලා ගාන වැඩිනේ. දැන් එහෙම එකක් නැහැ. එක කෝස් ෆී එකයි ඔයාට දෙන්න තියෙන්නේ. ඔයා හිතන්නේ කීයක් වගේ ඇති කියලාද? ඔයා හිතන්නේ මුළු කෝස් එකටම කීයක් වගේ ඇති කියලාද? එහෙම ලොකු ගණන් ගන්න නෑ පුතේ. ඔයා දන්නවා සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකකට ගියොත් පුතේ. හරිද? එක ක්ලාස් ෆී එකක් රුපියල් අඩුම 4000ක් කියනවනේ. අපි හෝල් ක්ලාස් කරනවානේ පුතේ. ඒ ගණන් ගන්නවා. එතකොට ඔයාට සතියකට එක දවසයි නේවා උගන්වන්නේ. හරිද? එක දවසක් උගන්වනවා. හරිද? පන්ති 3ට රුපියල් 12000යි. යන්න එන්න ගමන් ගාස්තුත් එක්ක හරිද? කෑම් බීම වියදම් එක්ක ඇඳුම් වියදම් එක්ක ඔයාට සාමාන්‍ය රුපියල් 20000ක් වගේ මුදලක් මාසෙකට වියදම් කරන්න සිද්ධ වෙනවා. ෆිසිකල් ක්ලාසස් වලට යද්දී. හැබැයි පුතේ අපේ මේ කෝස් එකට ආවොත් ඔයාට යන්නේ මාසෙටම රුපියල් 12000යි. සබ්ජෙක්ට්ස් තුනටම මාසෙට රුපියල් 12000ක වගේ ගාස්තුවක් තමයි පුතේ ඔයාට ගෙවන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ ටියුට් පැක් එකක් ගත්තොත් එහෙම ඒ රුපියල් 12000ට පුතේ අපි ඔයාගේ ටියුට් පැක් එක මාසෙට අදාළ ටියුට් පැක් එක සම්පූර්ණයෙන් නොමිලේ ගෙදරටම කුරියර් කරනවා. පැහැදිලිද? ඉතින් ඔයා පේමන්ට් එක කරලා දවස් 3ක් ඇතුළත ඔයාගේ ටියුට් පැක් එක ගෙදරට එනවා. ඉතින් ඔයාට තියෙන පාඩුවේ ගෙදරට වෙලා ඉඳගෙන ලස්සන්ට ඔයාට ඔයාගේ ෆෝන් එක ඉස්සරහා හරි තියාගෙන ලැප් එක හරි තියාගෙන ලස්සනට වැඩ ටික කරා යන්න තියෙනවා. හරිද? ඕනම ප්‍රශ්නයකට අපි උත්තරයක් දෙනවා. හරිද? උගන්වන ගමන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් අර මගේ සංකල්පය තමයි මේ ගෲප් ක්ලාස් කියන අත්දැකීම. හරිද? ඔන්න ඔකයි මූලිකම දේ වෙන්නේ. ඉතින් පුතාට හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔහොමම මැසේජ් දාලා තියන්න අපිට පුළුවන් උත්තර දෙන්න. පැහැදිලිද පුතේ? ඔයාට දැන් හිතට එන ප්‍රශ්න වලට ගොඩක් ඒවට මම උත්තර දුන්නා. හරිද? ඒ වගේම සබ්ජෙක්ට්ස් ගැන කතා කරද්දී අපි මේ කෝස් එකට පුතේ දැන් මේ අවුරුද්දෙම අපි මේ පටන් ගන්න 4 වෙනි අවස්ථාව. ඒ කියන්නේ රිසල්ට්ස් ආවට පස්සේ පටන් ගන්න පළවෙනි එක 27 අයට කෝසස් කීපයක් අපි පටන් ගත්තා පුතේ. ඉතින් යාට විවිධ පාඩම් විවිධ අවස්ථාවන් වලදී අපි මේ කෝස් එකේ යනවා. ඔයාලටත් කිසිම ප්‍රශ්නයක් නැතුව අලුත් පාඩමක් එහෙම පටන් ගද්දි අග පාඩම් එහෙම පටන් ගද්දි කිසිම අමතර ගාස්තුවකින් තොරව ඒ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපේ මූලිකම දේ වෙන්නේ පුතේ 20යි 28 පුතාලට. හරිද? මෙතන 27 පුතාලා ඉන්නවා නම් ඒත් කිසි දෙයකට බය වෙන්න එපා. අපේ 27 පන්තිය යනවා. ඒකට හෙට ඉඳන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕකයි මූලික කතන්දරය වෙන්නේ. එතකොට පුතේ අවුරුද්දෙන් කරන කෝස් එක තියෙනවානේ. ඔන්න ඔය අවුරුද්දෙන් කරන කෝස් එකේ අපි සතියට එක සබ්ජෙක්ට් එකක් දවස් දෙකක් උගන්වනවා පුතේ. හරිද? සතියට දවස් දෙකක් උගන්වනවා. ඒ කියන්නේ දවස් 6ක් වැඩ යනවා. රෑ 8 ඉඳන් 11 වෙනකන් තමයි පුතේ ඔය සෙෂන්ස් ටික යන්නේ. ඊට අමතරව ඔයාට මේ පටන් ගන්න 28 පන්ති අපි බොහෝ විට හරිද? ටයිම් ටේබල් එක මම දාන්නම් අද දවසින් පස්සේ. හරිද? බොහෝ විට හවස තමයි පටන් ගන්න පුතේ. හවස 5 ඉඳන් 8 වෙනකම් වගේ සෙෂන්ස් තමයි යන්නේ. මේක සම්පූර්ණයෙන් ලයිව්. වැදගත්ම ප්‍රශ්නේ තමයි පුතේ ඔයාට අපි රෙකෝඩින්ග්ස් දෙනවා සම්පූර්ණයෙන් අන්ලිමිටඩ්. ඒ කියන්නේ පුතේ ඔයාට හදිස්සියට එන්න බැරි වුණොත් පන්තියට මොකක් හරි ගමනක් යෙදෙනවා. සිග්නල් ඉෂුව එකක් එනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කිසිම ගැටලුවක් නැහැ පුතේ. අපි සම්පූර්ණ රෙකෝඩින් එක ඔයාට දෙනවා. ඒක අර සමහර පන්ති වල දෙන්නේ එකපාරයි බලන්න පුළුවන්. ආයෙ බලන්න බෑ. එහෙම එකක් නෑ මේකේ. හරි? මේකේ ඕන තරම් රෙකෝඩින් බලන්න පුළුවන්. ඔයාට පැක් එක පිටින් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට තියෙන්නේ අපිත් එක්ක එකතු වෙලා ලස්සනට වැඩේ කොට දාන්න විතරයි. ආයෙ මම අරන් ඉන්න ගුරුවරු ගත්තොත් එහෙම පුතේ ඔයාලට සුපිරියටම තේරෙන්න උගන්වන සුදුසුකම් වලින් වැඩියම ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට අදාළ උපාධි තියෙන ගුරුවරු ඉන්නේ. සෙල්ලම් කෙලියක් නෙමෙයි. ඒ කියන්නේ දැන් දන්නවනේ දොස්තරවරු උගන්වනවා, ඉංජිනේරු උගන්වනවා, ඔය වගේ උගන්වනවානේ. නමුත් පුතේ අපි දැන් මම පිසික්ස් ගත්තොත් පිසික්ස් වලට වෙනම උපාධිය කරලා තමයි ඔයාට උගන්වන්නේ. එතකොට අපේ මැත්ස් ගත්තොත් එහෙම අපේ ඔෂාන් සර් ඉන්නේ. ඉතින් සර්ට වෙනම උපාධියක් තියෙනවා මැත්ස් වලට. බයෝ උගන්වන ලක්මාල් සර්ට වෙනම උපාධියක් තියෙනවා බයොලොජි වලට. හරිද? කෙමිස්ට්‍රි උගන්වන අපේ රවිදු සර්ට වෙනම පේරාදෙණියේ කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියෙනවා. අන්න ඒ වගේ විෂයට ගැලපෙන උපාධි තියෙන ගුරුවරු තමයි පුතේ මම මගේ ටීම් එක හැටියට අරගෙන තියෙන්නේ. ඉතින් පුතේ මම චුට්ටක් ඔයාලට අපේ මේ කෝස් එක ගැන පැහැදිලි කරන්නම්. මේකෙදී ප්‍රධාන වශයෙන් පුතේ මගේ ආයතනය තුල මම දැක්ම ඉදිරිපත් කරලා තියෙනවා. මේක ඔයාලට මම ඉස්සරහට දෙන්නම්. ෆිසික්ස් පාඩම් ගැන චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ අපි ගිය පාර
දාපු සෙෂන් එක මේ තියෙන්නේ. හරිද? දැන් ගිය මාසේ ටික ඉවරයිනේ මේක ඇවිල්ලා 27 ලියන පුතාලට දාපු සෙෂන් එක. හරිද? ඉතින් මේකේ පාඩම් ටික තියෙන ඉඳ මම මේ පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නේ. මම දන්නවා මෙතන පුතේ ඔයාගේ පළවෙනි පාඩම් ටික ඔක්කොම ඒ කියන්නේ මේ පාඩම් තාම ඔයාලා මුකුත් හුරුවක් නැතුව ඇති. හරිද? නමුත් මම නිකන් කියාගෙන යන්නම්. අපි මෙතන තියෙන මේ පාඩම පුතේ දෙවෙනි එකේ ඉඳන්නේ. මේ තියෙන්නේ දෙවෙනි පාඩමේ ඉඳන් යන ටික තමයි තියෙන්නේ. පළවෙනි පාඩම මම මේකට ඇතුළත් කරලා නැහැ. මොකද 27 කන්න මේ දාලා තියෙන්නේ. හැබැයි ඔයාලට පටන් ගන්න 28 කෝස් එකේ පුතේ පළවෙනි පාඩමේ ඉඳන්ම සම්පූර්ණ ලෙසන් ටික යනවා. A to Z උගන්වනවා. ඒ වගේම මේ වෙද්දි පුතේ 27 අපේ කෝස් එකේ යන්නේ මෙන්න මේ පාඩම් ටික යන්නේ. තාම යන්නේ පුතේ නිව්ටන් නියම තමයි පටන් ගන්න තියෙන්නේ. මම මේ පිරිස් පුතාලට කියන්නේ විශේෂයෙන්. හරිද? හරිද? මොන හරි ප්‍රශ්න තියෙන අය මට දාලා තියන්න. ක්ලාස් ටයිම් ටික මම A to Z පුතේ පිළිවෙලට ඔයාගේ ගෲප් එකට දාන්නම්. ක්ලාස් ටයිම් ටික ආරම්භක දවසෙන් පස්සේ තමයි අපි ඒවා කියන්නේ උගන්වන්න පටන් ගන්න දවස් ටික මම ඔයාගේ ගෲප් එකට දානවා. පළවෙනි දවස් ටික හැම සබ්ජෙක්ට් එකකටම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ කිසි ඉෂුව එකක් නැහැ. පළවෙනි දවස මම උගන්වන එක, එතකොට මැත්ස් උගන්වන එක, බයෝ උගන්වන එක, ඒ වගේම කෙමිස්ට්‍රි උගන්වන එක. පළවෙනි දවස් ටිකේ ඔයාට නොමිලේ සම්බන්ධ වෙලා ගුරුවරු උගන්වන එක කොහොමද කියලා බලන්න පුළුවන්. තේරෙනවද කියලා බලන්න පුළුවන්. හරිද? ඒ ඔක්කොම කිසි ගැටලුවක් නැතුව අපි ඔයාට පහසුකම් සපයලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා කිසිම හිතට ප්‍රශ්නයක් කරගන්න එපා. අඩේ තේරෙයිද දන්නේ නැහැ වගේ සිද්ධියක් එහෙම එකක් නැහැ. සුපිරියට තේරෙන්න උගන්වනවා. හැබැයි පළවෙනි දවසේ ලයිව් එක ඉන්න ඕනේ. අර මම මුලින්ම කියන්නේ මෙච්චරයි. හරිද? මේ කෝස් එකේ තියෙන ඵලදායීතාවයේ පුතේ උපරිමයට ගන්න පුළුවන්. ඔයාට ලයිව් සම්බන්ධ වුණොත්. මොකද දන්නවද? දැන් අපි ක්ලාසස් ගොඩක් යනවානේ පුතේ. ඔයාට අපි මේ දැන් 28කට පැය 3 සෙෂන්ස් යනවා. 27කට සම්බන්ධ වෙනවා නම් එතන සතියට දවස් දෙකක් යනවා. රැයටනේ යන්නේ. එතකොට ඔයා රෙකෝඩින්ග්ස් ගොඩ ගහගත්තොත් එහෙම පුතේ අන්න ඔයාට අවාසියක් වෙනවා. ඒ නිසා මම ඔයාට පළවෙනි දවසේම කියන්නේ පුතේ රෙකෝඩින්ග්ස් අනේ ගොඩ ගහ ගන්න නම් එපා. හරිද? ඔන්න ඔක තමයි විශේෂයෙන් මම කියන්නේ. හරිද? දැන් මම මේ කියා ඉන්නේ පුතේ 27 අයට මම දැන් මේ දවස්වල තාම අපි කර යන්නේ පුතේ. හරිද? තාම කර යන්නේ මේ දවස්වල. හරිද? මේ දවස්වල තාම කර යන්නේ පුතේ මෙන්න මේ නිව්ටන් නියම කොටස් ටික තමයි යන්නේ. නිව්ටන් නියම තමයි පටන් ගන්න තියෙන්නේ. මෙන්න මේ කොටස් ටික ඒ කට්ටියට ඉවරයි. තාම ඉවරලා තියෙන්නේ මෙන්න මේ පොඩි කොටස තමයි ඉවරලා තියෙන්නේ. පැහැදිලිද? දැන් නිව්ටන් නියම තමයි දැන් ලබන සතියේ මේ සිකුරාදා ඉඳන් මම ඔයාලා ටයිම් ටේබල් ඔක්කොම කියනවා. ඒවා ගැන මොකුත් හිතලා හිත මේ කලබල කරගන්න එපා. හරිද? මම ඒ ඔක්කොම හිතනම කියනවා. හොඳට අහන් ඉන්න විතරයි තියෙන්නේ මේ වැඩේ. දෙමාපියනේ දරුවනේ ඔක්කොම මේ පැයක සීමාව තුල මම කියනවා. අනිත් අපේ ගුරුවරු සූදානම් වෙලා ඉන්නවා කතා කරන්න. ඒ හින්දා මෙතෙන් ලෙෆ්ට් එන්න එපා ඈ. හරිද? ලෙෆ්ට් එන්න එපා. හොඳට අහන් ඉන්න. මොකද ඔයාගේ අනාගතය ගැන තමයි මම මේ කතා කරන්නේ. පැහැදිලිද? ලස්සනටම කියලා දෙනවා. මේ chance වෙන කොහෙන්වත් එන්නේ නැහැ පුතේ. හරිද? 27 අයට පටන් ගන්න තියෙන නිව්ටන් නියම. හරිද? ඒ කියන්නේ තාම මේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම. හරිද? එයාලට මේ පාඩම් ඔක්කොම තව තියෙනවා ඉස්සරහට කරන්න. එතකොට එයාලට සතියේ දවස් දෙකක් උගන්වනවානේ. ඉතින් ඔයාට මේ නිව්ටන් නියම වලින් සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවත් බිඳුවේ ඉඳන් උගන්වන්න. ඒ වගේම තමයි 28 පටන් ගන්න මේ අලුත් කෝස් එකේ පුතේ මුල් පාඩම් ටික ආයෙ මුල ඉඳන් යනවා. තේරුණාද? ඒකක මාන ඉඳන් මුල ඉඳන් යනවා. ඒවත් කරගෙන මේවත් කරගත්තට පස්සේ 27 ලියන්න කැමති පුතෙක් ඉන්නවා නම් 27ෙම ඔයාලට ලියන්න පුළුවන් ප්‍රයිවට් දාලා. අවුරුද්දක් කලින් ඉතින් කොච්චර වාසියක්ද බලන්නකො පුතේ. අවුරුද්දක් කලින් කැම්පස් යන්න පුළුවන්. සෑහෙන වාසියක් එනවා. හරිද? ඉතින් මේ ක්ලාසස් දෙකටයි. අලුතෙන් පටන් ගන්න ඔක්කොටමයිද 12000. ඔව් ඔක්කොටම තමයි. හරිද? ඉතින් ඔයාට කැමති පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එකකට ආවොත් ඔක්කොටම එන්න පුළුවන්. හරිද? එකක් ගත්තොත් ඔක්කොම ෆ්‍රී වගේ සිද්ධියක් තියෙන්නේ. පැහැදිලි කතාව පුතේ. රයිට්. හරිද? මම මේ කතා කරන ස්ටයිල් එක උගන්වන්නෙත් මෙහෙම තමයි තේරෙන්න දෙනවා ලෙසටම පුතේ. හරි? රයිට්. ඕකේ. හොඳයි. ආන් ඉන්න පුතේ. රිසල්ට්ස් පස්සේ දාමු දැන් ඒ 9 දාන හුසු ගාලා. හරි කමන්නේ. හරිද? ඒ 9 තිබ්බත් කමන්නේ. හරිද? B තිබ්බත් කමන්නේ. C තිබ්බත් කමන්නේ. අපි තේරෙන එක ඔයාලට තේරෙනවා. අපි උගන්වන එක ඔයාලට තේරෙනවා. ඔකයි සිද්ධිය. හරි? හොඳයි. දැන් පුතේ සබ්ජෙක්ට්ස් ගැන කිව්ව ඊළඟට අපි පටන් ගන්න තියෙනවා පුතේ දෝලන තරංග ආලෝකය. ඒවට මේ මුල ඒවා මුකුත් ඕනේ නැහැ.
මේ ඉස්සරහට උගන්වන්න තියෙනවා මොනවාද? විද්‍යුත් ශාස්ත්‍ර, ධාරා විද්‍යුතය. මේ එකකටවත් පුතේ මුල දැනුම මොකුත් ඕනේ නැහැ. ඉතින් ඔයාට මේ පාඩම් පටන් ගද්දී ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලේම. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඕකයි මූලිකම දේ මම මේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක ගැන ඔයාට කිව්වේ. ඉතින් පුතේ හරිද? ඔන්න ඔකයි මූලික කතන්දරය වෙන්නේ. එතකොට මම ඔයාට කියන්නම් ඔහොම මම අපේ ගුරුවරු සම්බන්ධයෙන් මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ ඉන්නේ හරිද? මම ඉන්නේ හරිද? හරි මේ ඉන්නේ ඔෂාන් රත්නායක සර් අපේ මැත්ස් කරන සර්. ඒ වගේම රවිදු සර් ඉන්නවා අපේ කෙමිස්ට්‍රි සර්. ඒ වගේම ලක්මාල් සර් ඉන්නවා බයෝ සර්. මේ හැම ගුරුවරයෙක්ටම පුතේ අදාළ විෂයට ගැලපෙන උපාධි තියෙනවා. නිකන් කොහෙන්වත් ඇහිඳගත්ත ගුරුවරු එහෙම නෙමෙයි. අවුරුදු 10කට වඩා උගන්වපු හරිද? ගොඩක් ළමයි එක්ක වැඩ කරන, තාමත් හෝල් ක්ලාස්, ගෲප් ක්ලාස් ඔක්කොම කරන, ඔන්ලයින් කරන හැම වෙලේම උගන්වන ශාස්ත්‍රයේම ඉන්න ගුරුවරු. නැතුව මේ වෙන ජොබ් කරන ගමන් ඇවිල්ලා උගන්වනවා නෙමෙයි. හරිද? උදේ ඉඳන් රැය වෙනකන් උගන්වනවා. දැන් මමත් උදේ ඉඳන් හවස් වෙනකම්ම අද දවසම උගන්වලා තමයි දැන් මේ ඇවිල්ලා ඔයාලට කතා කරන්නේ. පැහැදිලිද? මොකද අද කුරුණෑගල ෆිසික්ස් රිවිෂන් දවස. ඉතින් ඒකත් කරලා ඇවිල්ලා තමයි මේ කරන්නේ. ඒකට මේ අපි ගුරුවරු ඔක්කොගේම ජොබ් එක පුතේ උගන්වන එකම තමයි. නැතුව මේ වෙන කොහෙවත් ගිහිල්ලා ජොබ් එකක් කරලා උදේ 8:05 ඇවිල්ලා නිකන් ජොලියට උගන්වනවා නෙමෙයි ඈ. මේක ලොකු වගකීමක් අරගෙන ඔයාට උගන්වන වැඩක් තමයි අපි මේ කරන්නේ. හොඳයි. ඔන්න ගුරුවරු සම්බන්ධයෙන් මම කතා කරේ. එතකොට මේ ඔක්කොම ඔයාට හම්බ වෙනවා පුතේ මේ නිබන්ධන ඔක්කොම හම්බ වෙනවා. ටියුට් පැක් එක ගෙදරට එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ගැටලු ඔයාට එහෙමම ගුරුවරයාත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. හරි. මාසේ අවසානයේ ඔයාට අපි විවිධ සබ්ජෙක්ට්ස් වලින් හරිද විවිධ මාසවලදී ටෙස්ට් එකක් එහෙම තියෙනවා. මොකද தත්ත්වය බලා ගන්න හරිද தත්ත්ව පරීක්ෂණ එකක් තියෙනවා. හරිද? එතකොට මොඩල් පේපර්ස් සාකච්ඡා කරනවා. එතකොට පාස් පේපර්ස් ටික අනුමාන ඒ ඔක්කොම කතා කරනවා. එතකොට පුතේ මේ ලකුණු එහෙම දුන්නාම ලකුණු දාගන්න පොඩි chart එකක් අපි ඔයාට ඉස්සරහට දෙනවා. හරි මේ chart එකේ ලකුණු ටික දාගන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව මම චුට්ටක් කියන්නම්. මේ දැන් දාලා තියෙන්නේ ඔයාට ඉස්සරහට යන්න පුළුවන් courses ටික කැම්පස් යද්දි යන්න පුළුවන් courses ටික ඔක්කොම මේකේ දාලා තියෙනවා. ඒ වගේම මේ පුතේ අපේ accounts number මේවා කෙලින්ම රජයේ ලියාපදිංචි ආයතනයක් පුතේ. මොකද BOC බැංකුවත් එක්කමයි කරන්න. මේවා නිකන් ස්කෑම් නෙමේ, වංචා නෙමේ. හරිද? BOC බැංකුවේ රෙජිස්ටර් වෙලා ඔක්කොම කරලා තියෙන්නේ. ඔයාට තියෙන පුතේ පළවෙනි ඒ කියන්නේ මාසේ 10 වෙනිදාට කලින් හරිද? මාසේ 10 වෙනිදාට කලින් payments දාන්න තියෙන්නේ රුපියල් 12000යි මාසෙටම සබ්ජෙක්ට් තුනටම රුපියල් 12000යි. හරිද? මාසෙටම රුපියල් 12000යි. එතකොට ටියුට් පැක් එක ඔයා payments කරලා පළවෙනි දවස් 3 ඇතුළත ඔයාට ගෙදරටම ටියුට් පැක් එක එනවා. හොඳයි මම මේ ඩීටේල්ස් ගැන ඉස්සරහට ඔයාට දැනුවත් කරන්නම්. හරි. දැන් මම මේ වෙලාවේ මේ අපේ ඔෂාන් සර්ට ඔයාලට මම ආරාධනා කරනවා චුට්ටක් අපේ කෝස් එක ගැන පැහැදිලි කරන්න කියලා පුතේ. හරි. අපේ කම්බයින් මැත්ස් උගන්වන සර් අවුරුදු ගාණක් අත්දැකීම් තියෙන ගුරුවරයෙක්. ඉතින් සර් ඔයාට පැහැදිලි කරයි අපේ ඉස්සරහා වැඩපිළිවෙල තව ටිකක් සහ මැත්ස් සබ්ජෙක්ට් එක ගැන ලස්සන පැහැදිලි කිරීමක් කරයි. කවුරුත් පුතාලා දෙමාපියෝ මෙතනින් අයින් වෙන්න එපා. මෙහෙමම රැඳිලා ඉන්න තව අපේ ගුරුවරු ඉන්නවා ඔයාට කතා කරන්න. හොඳයි පුතේ එහෙනම් මම ඔෂාන් සර්ට ආරාධනා කරනවා ඉස්සරහට වැඩ කරයි යන්න. හරි. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්. මිගාර් සර් ඔයාලට ගොඩක් දේවල් කතා කරා. ඉතින් Nexus 12 කියලා කියන්නේ මේක අද ඊයේ පටන් ගත්ත කෝස් එකක් නෙමෙයි දරුවනේ. දෙමව්පියනේ අපි මේක වසර ගණනාවක් ප්‍රතිඵල මත ගොඩනැගුණු පාඨමාලාවක් තමයි Nexus 12 කියලා කියන්නේ. ඉතින් පාඨමාලාව ගැන පුංචි අදහසක් දැන් ඔයාලගේ ඔළුවේ ඇති. හරි. මේක සම්පූර්ණ ඔන්ලයින් ඔස්සේ සිදු කරන කෝස් එකක්. හරි. දැන් ඉතින් අපේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගොඩක් දැන් ළමයි අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමේ ඇත්තටම ළමයිට ඉගෙන ගන්න තියෙන වාසි පැත්ත ගත්තාම ගොඩක් වැඩි. හරි. තමන්ගේ කාලය, මහන්සිය, හරි. ඊට පස්සේ මුදල් ගත්තොත් වියදම මේ හැමදේම ඔයාලට ගොඩාක් අඩු කරගන්න පුළුවන් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනයක් කරන එක. සහ ඔයාට අර gedara ගුරුවරයෙක් තමන් ළඟ ඉඳගෙන
උගන්වනවා වගේ අත්දැකීමක් නේ පුතේ ඔන්ලයින් ක්ලාස් එකක තියෙන්නේ. හරි. හරි. ඉතින් පුතේ විශේෂයෙන් කියනොත් මම තමයි කම්බයින් මැත්ස් උගන්වන ඕෂාන් රත්නායක සර්. අපේ Nexus 12 ආයතනයේ වසර ගණනාවක් තිස්සේ හරි ළමයිට හොඳ රිසල්ට් අරන් දීලා හරි අපි ලස්සන ගමනක් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දී අපේ Nexus 12 පාඨමාලා ඔස්සේ. හරි. ඉතින් මෙතන දැන් අපේ 20යි 28 දරුවොත් ඉන්නවා 20යි 27 දරුවොත් ඉන්නවා. ඒතර 20යි 28 දරුවන්ට මම චුට්ටි දෙයක් පොඩ්ඩක් කතා කරන්නම් ස්පෙෂල්. මොකද 27 දරුවෝ නම් මේ වෙද්දී A level කියන එක ගැන යම් අදහසක් ඔයාලා ගාව තියෙනවා. හැබැයි 28 අපේ පුංචි දුවලා පුතාලා මේ පාර O level ලිව්වා. හරි. O level කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ ඇත්තටම පුංචි එක්සෑම් එකක්. හරි. දැන් අපේ රිසල්ට් අහුවම ගොඩාක් දරුවෝ රිසල්ට් දැම්මනේ. හරි. සමහර අයට A9 තියෙනවා. A2ක් තියෙනවා. A1ක් තියෙනවා. පුතේ ඔයාගේ O level රිසල්ට් එක මොකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ A level වලට. හරි. මට වෙන්න ඕනේ පුංචි එක දෙයක් විතරයි ඔයාලගෙන්. A level maths හරි bio හරි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට O level maths සහ science කියන subject දෙකේ හොඳ result එකක් නැතත් කමන්නේ subject දෙක පුළුවන් නම් ඇති. හරි. දැන් සමහර ළමයි ඉන්නවා මේ ගණිතේ විද්‍යාව කියන විෂයන් වලට මේ මාර දක්ෂයි. හැබැයි O level exam එක ලියන වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා result එක අඩු වෙලා හරි මොනවා හරි දෙයක් වෙලා result එකේ අකුර ටිකක් අඩු අකුරක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මිසක් subject එක හොඳට පුළුවන් නම් ඔයාට A level maths bio කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වගකීම ගන්නවා බය වෙන්න එපා කිසිම දෙයකට. හරි. එතකොට මේ 27 දරුවෝ නම් ඉතින් දැන් අවුරුද්දක් තිස්සේ A level කරලා එයාට syllabus එකේ යම් කොටස් මග ඇරිලා හරි දැන් මොනවා හරි ගැටලු වෙලා තියෙන නිසානේ දැන් අපේ මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට 28 දරුවන්ට ඔන්න අපේ අලුත්ම ආරම්භයක් එක්ක අලුත්ම A level batch එකක් විදිහට ඔයාලට අපේ කෝස් එක follow කරන්න පුළුවන්. එතකොට මිගාර් සර් කිව්වා වගේ අපේ ප්‍රධාන විෂයන් 4. හරි. combined maths, biology, ඊට පස්සේ physics, chemistry. හරි. ඔන්න ඔය ප්‍රධාන විෂයන් 4න් මූලික විෂයන් 3ක් කරගෙන හරි bio කරන්නට bio එක physics chemistry කරන්න පුළුවන් maths side maths එක physics chemistry කරන්න පුළුවන්. හරි. ඉතින් මේ ප්‍රධාන subject 3 ඔයාට අපේ මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට 20යි 28 A level දරුවෝ ඉන්නවා. ඔයාට 20යි 28 A level ලියන්න පුළුවන් අපේ course එකත් එක්ක join වෙලා. ඒ කියන්නේ අවුරුදු දෙකක් සාමාන්‍ය ඔයාලා A level ලියනේ මූලික කාලයම අරගෙන හරි සාමාන්‍ය A level වලට අපි ඇත්තටම අවුරුදු දෙකමාරක් කාලයක් දෙන්නේ. අපේ පාසල් සිලබස් එක ගත්තාම 12 වසර 13 වසර ශ්‍රේණිය වල වලට විෂය නිර්දේශය ආවරණය කරන්න තියෙනවා. හැබැයි සමහර දරුවෝ පිරිසක් ඉන්නවා කැමති ටිකක් අර අවුරුද්දක් කලින් A level කරන්න. හරි. ඒ කියන්නේ ඔයාලට ඕන 20යි 28 දරුවන්ට 20යි 27 A level ලියන්න පුළුවන්. හරි. ඉතින් මේ පාඨමාලාව ඔයාලට ඒ වැඩේ කරන්න පුළුවන්. මොකද අපි දැන් මේ එන සතියේ ඉඳන්ම 20යි 28 දරුවන්ට අලුත්ම තියරි පන්තියක් පටන් ගන්නවා මුල ඉඳන්. හරි. මුල ඉඳන් බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. ඒතර 20යි 28 දරුවෙක් නම් ඔයාට අවුරුදු දෙකකින් නම් A level කරන්න ඕන. ඔයාලට ඒක සාමාන්‍ය විදිහට කෝස් එක අවුරුදු දෙකක් follow කරලා අවුරුදු දෙකක් අවසානයේ 20යි 28 A level ලියන්න පුළුවන්. හැබැයි සමහර දරුවෝ පිරිසක් ඉන්නවා 20යි 28 බෑස අපි කලින් ලියනවා. හරි. නැත්නම් කලින් ලියලා බලනවා. හරි. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන 20යි 27 ලියන්න පුළුවන්. මොකද අපි සතියට දවස් දෙකක් අපේ 20යි 27 A level ළමයිට කරන වෙනම ක්ලාස් ෂෙඩියුල් එකක් අපේ කෝස් එකේ තියෙනවා. එතකොට ඔයාට 28 A level ලියන්න ඕන නම් සතියට එක දවසක තියෙන තියරි පන්තියක් විදිහට ප්‍රධාන සබ්ජෙක්ට් තුනම දවස් 3කදී කම්ප්ලීට් කරගෙන 20යි 28 A level ලියන්න පුළුවන්. අර අවුරුදු දෙකකින්ම A level කරන්න ඕන නම්. හැබැයි ඔයාට ඕනේ නම් අවුරුද්දක් ඇතුළත කලින් A level කරන්න ඕන නම් ඔයාලට සතියට දවස් දෙකක් අපේ කෝස් එක ජොයින් වෙලා ඔයාට A level අවුරුද්දක් ඇතුළත කරන්න පුළුවන්. ඉතින් ඕනනම් තව ඔයාලට ඔය ක්ලාසස් 3ටම ජොයින් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ එක සතියකට ඔයාලට එතකොට සබ්ජෙක්ට් 3ක් හරි දවස් 3කදී එක ගුරුවරයෙක් උගන්වනවා. ඒ කියන්නේ ඒක මම අදහස් කරන්නේ මෙහෙම 20යි 28 නම් ඔයා ලියන්නේ එක සබ්ජෙක්ට් එක දවසට පැය 3 පන්ති 3ක් තියෙන. පැය 9යි සබ්ජෙක්ට් 3ම සතියේ ඉවර වෙනවා. හැබැයි ඔයා අවුරුද්දකින් A level ලියනවා නම් ඉතින් ඔයාලට ලොකු වැඩක් කරන්න බෑ. ඒ අවුරුදු දෙකක වැඩක් එක අවුරුද්දෙන් කරනවා කියන්නේ අනිවාර්යෙන් වැඩ ඩබල් කරන්න ඕනේ. හරි. ඉතින් ඩබල් කරන වැඩේත් අපි කරනවා. හරි. ඒතර ඔයාට එහෙම A level කරන්න ඕන නම් සතියට පැය 3 පන්ති දෙකක් විදියට ප්‍රධාන සබ්ජෙක්ට් 3 එක සබ්ජෙක්ට් එකකට පැය 6 ගානේ පැය 18ක් අපි සතියට කවර් කරලා ඔයාට ඕන අවුරුද්දක් ඇතුළත කරන්නත් පුළුවන්. ඉතින් ඔයා කොහොම A level කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කෝස් ෆී එක වෙනස් වෙන්නේ නැහැ. එකම ගාන තමයි යන්නේ මිගාර්ස් එක පැහැදිලි කරා. ඔයාට ඕන විදිහට අපිත් එක්ක එකතු වෙලා A level කරන්න පුළුවන්.
හරි. ඉතින් ඔයාට ඔය වගේ ගොඩක් දේවල් අපේ කෝස් එකෙන් තියෙනවා. දැන් ඔයාලා සාමාන්‍ය පන්තියකට ගියොත් ඔයාට ඔය හැමදේම ඔය විදිහට හම්බෙන්නේ නැහැ නේ. හරි. ඒතර වෙන ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ආයෙකට වෙන මැට් කියන්නේ වෙනම ගාණක් ගෙවන්න ඕනේ. හරි. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි. ඉතින් අනිත් දේ තමයි මේ අර මිගාස් කිව්වා ඔයාලත් එක මේ රෙකෝඩින් ප්‍රශ්නේනේ. දැන් රෙකෝඩින් ගත්තාම මේ ගොඩක් ඔය ඔන්ලයින් ක්ලාස් වල එයාලගේ තියෙන සිස්ටම් වල ඇත්තටම මේ වෙබ්සයිට් වල එකපාරයි දෙපාරයි රෙකෝඩින් බලන්න පුළුවන්. හරි අපේ එහෙම නෑ ඔයාලට ලයිෆ් ටයිම් විභාගේ දක්වාම රෙකෝඩින් බලන්න පුළුවන්. හදිස්සියට රෙකෝඩින් එකක් මොකක් කරවා තියෙන ඩිලීට් කරනොත් එහෙම අපිට නැවත ඔයාලට රෙකෝඩින් ටික ඉල්ලගෙන ඒ ටික බලලා වැටික් කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට පැහැදිලිද දැන් ඔයාලට මේ 20යි 28ත් ඕන නම් ඒ කරන්න පුළුවන්. 20යි 27 කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපි ඒක ඔයාලට අවස්ථාවක් දීලා තියෙනවා. මොකද පුතේ ඔයා තමයි දන්නේ ඔයාගේ දැනුම මට්ටම. හරි ඔයාට දරා ගන්න පුළුවන් කැපැසිටි එක ඔයා දන්නේ. දෙමව්පියන්ට විශේෂයෙන් කියන්නේ මේ ආදරේ දෙමව්පියනේ දරුවට තීරණයක් ගන්න දෙන්න. හරි මොකද දරුවා කියනවා නම් අවුරුද්දෙන් කරන්න ඕනි කියලා අවස්ථාව දෙන්න. අවස්ථාව දෙන්න ඒලව කරන්න. අවුරුද්දෙන් කරන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙමව්පියෝ කියනවා නම් බලෙන් අවුරුද්දෙන් පුතේ වා කරන්න ඕනි කියලා එහෙම කියන්න එපා. දරුවට අවස්ථාව දෙන්න. දරුවා කැමති නම් අවුරුද්දෙන් කරන්න නැත්නම් එයාට අවුරුදු දෙකෙන් කරන්න දෙන්න. ඇත්තටම ඉතින් අවුරුදු දෙකක් තමයි සම්පූර්ණ ශරීරදේශය ආවරණය කරන්න තියෙන කාලය. හැබැයි ඉතින් අර ළමයිගේ දක්ෂතාවය එක්ක එයාට අනාගතේ එයාට ටිකක් වැඩි ගමනක් ටිකක් දිගු දුරක් යන්න ඕන නම් අර අනාගතේ හැම ටාගට් එකක්ම ටිකක් කලින් එයාට ඉෂ්ට කරගන්න ඕන නම් අවුරුද්දක් කලින් ඒ ලෙවල් කරන එක ඇත්තටම වටිනවා. හරි මොකද ජීවිතේ හැම දෙයක්ම කල්තියා වෙනවා හැමදේම වෙනවා. ඔයා ගයක් හදන එක ඔයා වාහනයක් ගන්න එක හරි ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් කලින් කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි හැමෝම ඉපදිලා මැරෙන මිනිස්සුනේ. ඉතින් අපේ ජීවිතේ හැමදේම ඉක්මනින්ම අපි සාර්ථක කරගන්න එක අපිට වටිනවා. හරි. ඉතින් ඒක ඔයාලට ඕනෙම දෙයක් අපේ කෝස් එකෙන් ගන්න පුළුවන්. හරි. ඉතින් අපේ ක්ලාස් ටයිම් ටේබල් එකක් දරුවෝ අහනවා. පුතේ ටයිම් ටේබල් එක ගැන අපි මේ ගෲප් එක හරහා දැනුවත් කරන්නම් මොකද්ද ටයිම් ටේබල් එක කියලා. ඉතින් කම්බයින් මැත්ස් විෂය ගැන ගත්තාම මම පොඩ්ඩක් විෂය ගැන චුට්ටි දෙයක් කියන්නම්. දැන් අපේ මේ ෂෙඩියුල් එකක් තියෙනවා අපි හදපු මේ ෂෙඩියුල් එක ලොකුවට දැන්ට බලන්න එපා. තාම 28 දරුවන්ට ඕක එච්චර තේරෙන්නේ නැහනේ. අපි ඒක කෝස් එක කරන ගමන් පාඩම් මොනවද කොහොමද උගන්වන්නේ ඒ ටික බලමු. හරි විශේෂයෙන් කියන්න ඕන කම්බයින් මැත්ස් කියන සබ්ජෙක්ට් එකත් එක්ක ඔයාලා A level ප්‍රධාන සබ්ජෙක්ට් තව දෙකක් කරන්න. එකක් ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි. හැබැයි අපේ කෙමිස්ට්‍රි වෙනුවට ඕන IT කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න IT කරනවට වඩා කෙමිස්ට්‍රි කරොත් ඔයාලට විශ්වවිද්‍යාල පාඨමාලා සහ කියන්නේ ඔයාලගේ අර යන්න පුළුවන් පාත් එකට ගොඩක් අවස්ථා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු පාත් එකක් හැදලා තියෙන කෙමිස්ට්‍රිත් එක්ක කම්බයින් මැත්ස් ෆිසික්ස් කරන දරුවන්ට. හරි එතකොට ඉතින් අර ඒක ඔබේ තීරණය. මම ඒක වෙනස් කරන්නේ නැහැ. ඔයා කෙමිස්ට්‍රි වලට ආස නම් අනිවාර්යෙන් කෙමිස්ට්‍රි කරන්න. ඔයා ICT වලට IT වලට ආස නම් IT කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අර කෙමිස්ට්‍රි කරොත් ඔයාට ටිකක් යන්න තියෙන පාත් එක ටිකක් වැඩි. ඉතින් ඒ අවස්ථාව පොඩ්ඩක් බලන්න හිතලා ඔයා ස්කෝර් ගන්න සබ්ජෙක්ට් එකත් එක්ක. ඒතර 27 දරුවෝ නම් දැන් මේ වෙදි තෝරගෙන ඉවරනේ. 28 දරුවෝ ඉතින් විශේෂයෙන්ම ඔයා තෝරගන්නේ කෙමිස්ට්‍රිද ICTද කියන එක ටිකක් දෙපාරක් හිතන්න. හරි කවුරුවත් කියන දේ පිළිගන්න එපා. අර අයියා කරා අක්කා කරා එයා අමාරුයි කියනවා. හරි කෙමිස්ට්‍රි අමාරු කියන නිසා IT කරනවා. පුතේ අමාරුයි කියන එක සාපේක්ෂයි. ඒක දරුවගෙන් දරුව වෙනස් වෙනවා. ඒක සමහරට ඔයාට ඒක ලේසි වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන සබ්ජෙක්ට් තුන කරන්න ඕන. හරි. ඒතර කම්බයින් මැත්ස් විෂය ගත්තාම ඇත්තට මේක මාර ලේසි විෂයක්. මේක ඔයාලා ඉගෙන ගන්න ක්‍රමවේදයත් එක්ක මේ සබ්ජෙක්ට් එකේ බරපතලකම වෙනස් වෙනවා. හරි. දැන් සමහර දරුවෝ මැත්ස් කරනවා කියලා ඔහේ නිකන් පාඩම් ටිකක් ඉගෙනගෙන ඒ විදිහට වැඩේ කරගෙන යනවා. එහෙම නෙමෙයි පුතේ මැත්ස් කියන විෂය කම්බයින් මැත්ස් කියන විෂය ප්‍රධාන කොටස් දෙකකින් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. PO සහ ඇප්ලයිඩ් කියන ප්‍රධාන ගණිත කොටස් දෙක එකතු වෙලා තමයි කම්බයින් මැත්ස් හැදිලා තියෙන්නේ. ඒතර මේ කම්බයින් මැත්ස් කියන විෂයට අදාළව ප්‍රධාන ඒකක කීපයක් අපිට මේ අවුරුදු දෙක අවසානයේ ස්ටඩි කරන්න තියෙනවා. එතකොට ඇත්තටම මැත්ස් කියන විෂය ගත්තාම බයොලොජි වගේ නෙමෙයි ඇත්තටම අපේ සබ්ජෙක්ට් එකේ අපිට ගණන් හදලා නිකන් අර අපිට පොඩ ඇක්ටිව් වැඩ කරලා හරි ගොඩ දාන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් මේක. පොතත් එක්ක බැඳිලා පාඩම් කරලා එහෙම අර ඉන්න ඕන විෂයක් නෙමෙයි කම්බයින් මැත්ස් කියලා කියන්නේ. හරි අපි ගණන් හදලා පොඩ්ඩක් අර නිකන් දන්නේ නැද්ද නිකන් බෝරින් නැතුව ඉගෙන ගන්න පුළුවන් විෂයක්. ඉතින් මැත්ස් කරන දරුවන්ට ඉතින් අනිවාර්යෙන් සබ්ජෙක්ට් එක කොට දාන්න මගෙන් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා.
ඔයාලට අපිත් එක්ක නිතරම කතා කරන්න පුළුවන්. හරි. අපේ private numbers එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්. දෙමාපියන්ට විශේෂයෙන් කියන්නේ වෙන පන්ති වගේ නෙමෙයි, වෙන ක්ලාස් වගේ නෙමෙයි, ගුරුවරයාත් එක්ක ඕනෙම වෙලාවක කතා කරන්න පුළුවන්. ඔයාලට තියෙන ඕනේ ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. අර ගෙදරට ඇවිල්ලා ගුරුවරයෙක් දරුවෙක් ගාවට ඇවිල්ලා උගන්වනවා වාසේ අත්දැකීමක් ඔයාලට අපේ මේ කෝස් එකෙන් අනිවාර්යෙන් ලැබෙනවා. හරි. ඒ විශ්වාසය ඔයාලට අනිවාර්යෙන් පළවෙනි සතිය දෙකේ ක්ලාස් එක ඉගෙන ගද්දී ඔයාලට තේරෙයි. හරි. ඉතින් වෙන ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් මේ විදි වෙන ඔන්ලයින් ක්ලාස් මොනවා හරි අපේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය ඔයාලට කෝස් එක පළවෙනි සතිය දෙක ඇතුළත අනිවාර්යෙන් තේරෙනවා. හරි. ඉතින් අන්තිම වතාවට විෂය ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතින් ඔක්කොම කියන්න මේ වෙලාවේ දැන් අපේ බයෝසර්ට පොඩ්ඩක් කතා කරන්න දෙන්න ඕන. මට ෂොට්ටක් මුලින්ම පොඩ්ඩක් chat එකට දාන්න මොනවා හරි දැනට ඔයාට මගෙන් මොනවා හරි අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් දෙමාපියෝ දරුවෝ ඕන කෙනෙක් chat එකට පොඩ්ඩක් දාන්න පුළුවන්. මොකද මම මෙතනින් පස්සේ අපේ බයෝසර්ට දෙන අවස්ථාව පුංචි විනාඩියක් දෙන්නම්. chat එකට දාන්න මට chat එක පේනවා. දැනට ඔයාලට මගෙන් දැනට අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනින් chat එකට දාන්න. කොහොමද ඉතින් ඔයාලට මාත් එක්ක ඕනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අදින් පස්සේ ක්ලාස් එක සම්බන්ධ වුණ ගමන්. හරි? රයිට්. පොඩ්ඩක් chat එක දාන්න පුතා. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට ඉක්මනින් දාන්න. හරි. හරි. සමහර දරුවෝ අහනවා සර් මැත්ස් වලට A තියෙන්නේ මේ සයන්ස් වලට C තියෙන්නේ කරන්න පුළුවන්. අයියෝ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක ගැන ඔයා හිතන්න එපා. ගොඩ දාලා දෙන්නම් අපි කියන විදිහට වැටික් කරන්න. හරි. මං කිව්වනේ පටන් ගත්ත එක මං කිව්වා ඔය රිසල්ට් එක ගැන ලොකෝට හිතන්න එපා. හරි. අනිවාර්යෙන් ඔයාට A level ගොඩ දාන්න පුළුවන්. හරි. රයිට්. සර් එතකොට 28 A level ලියනවා නම් අපිට සතියට එක දවසක් තියෙන්නේ. ඔව් පුතේ. 28 ලියනවා නම් ඉතින් ඔයාට අවුරුදු දෙකක් තියෙනවනේ බං සිලබස් එක කවර් කරන්න. ඒතර ඔයාට ලොකු කැපැසිටි එකක් කරන්න ඕනේ. හැබැයි ඔයාට අවුරුද්දක් ඇතුළත කරනවා නම් ඔයාට දවස් 3ක් ඕනනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනම charge කරන්න මොකුත් නැහැ. හරි. ඔයාට තව පාඩම දෙතුන් පාර රිපීට් කරගන්න ඕන නම් දවස් 3ක් අපි උඹලත් එක්ක ඉන්නවා. හරි. ඒ නිසා ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දක් ඇතුළත හෝ අවුරුදු දෙකක් ඇතුළත ඕනි දිරවට A level කරන්න පුළුවන්. අස ඉංග්‍රීසි මීඩියම් තිබුණේ ඉංග්‍රීසි මීඩියම් එක නම් අපි තාම මුකුත් කරලා නැහැ. නමුත් ඉංග්‍රීසි මීඩියම් ළමයිට ඉතින් සිංහල ලොකු ප්‍රශ්න නැත්තම් ඔයාලට දැන් මැත්ස් ගත්තොත් නම් ඇත්තට මීඩියම් සිංහල කියලා ඉතින් ලොකු වෙනසක් නැහැ. ඉතින් මැත්ස් වල ඉක්වේෂන් ෆෝමියුලාස් ඔක්කොම එකනේ යන්නේ. අර පොඩ්ඩක් මාතෘකා ටික ඒ ටික චුට්ටක් ඔයාලට ට්‍රාන්ස්ලේට් කරලුවක් නැත්තම් ඉංග්‍රීසි මීඩියම් ළමයිට ඉතින් මේ කෝස් එකත් එක්ක එකතුලා කරගෙන යන්න පුළුවන්. මීඩියම් වලටම දැන්ට අපේ දැන්ට කෝස් එකක් නෑ පුතේ. හරි. රයිට්. තාම මොනවද තියෙන ප්‍රශ්න ඉක්මනට අහන්න. ඔව් පුතේ 27 28 ඔක්කොටම ජොයින් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මං කිව්වේ ඒකනේ. හරි. දෙකටම ජොයින් වෙන්න පුළුවන්. ඔයාට කැමති නම් 28 ලියන්න පුළුවන්. කැමති නම් 27 ලියන්න පුළුවන්. අපි බලමු. ඔයාට තේරෙනවනේ වැට්ටික් කරා යද්දි. ඔයාට මේක අවුරුද්දකින් කරන්න පුළුවන්ද? ඔයාට අවුරුදු දෙකක් ඕනේද? හරි. ඕන නම් ඉතින් අපි අවුරුද්දකින් ලියලා බලමු මොකද වෙන්නේ කියලා නේ. අපිට ශයි තුනක් තියෙනවනේ. හරි. ඉතින් හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ලස්සන කොට දාලා දෙන්නම් ඔයාට. අපිව විශ්වාස කරන්න. ඒ විශ්වාසය තියාන වැට්ටික් කරන්න. හරි. එහෙනම් පුතේ ඇති ගොඩක් ළමයි එවනවා. ඉතින් chat ගොඩ තියෙනවා. ඉතින් ඔක්කොම කියන්න බෑ. ඉතින් වැදගත් දේවල් දකින්න දේවල් කියනවා. හරි chat එක ඉක්මනට යනවා පල්ලහැට යනවා. හරි. ඒ නිසා මේ අපි අපේ බයෝසට අවස්ථාව දෙන්නම්. අපේ නම්බර්ස් අපි ගෲප් එකට දාන ඕනේ දෙයක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. මිගස්සගේ ඕනේ පරිවිඩයක් අහන්න පුළුවන්. හරි මම එහෙනම් මේ අවස්ථාව බයෝසර්ට දෙනම් බයෝලොජි චුට්ටක් කතා කරන සර් එක්ක බයෝලොජි කරන ළමයිට පොඩි අවස්ථාවක් දෙන්නම් විෂය ගැන සර් පොඩි අදහසක් දෙයි. හරි. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. ඔයාලගේ අනාගතයට සුබ පතනවා. අපිත් එක්ක එකතු වෙන්න ලස්සන වැට්ටික් කරගෙන යන්න. එහෙනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි. හරි ළමයි මම හිතන්නේ අපේ මිගාර් සර්ත් කතා කරා අවසන් සර්ත් කතා කරා ගොඩක් දේවල් පුතේ මට චුට්ටක් බලන්න ඔයාලා දාන්න බලන්න chat එකට ඔයා 27 බයෝ කරනවා නම් 27B 27 මැත්ස් නම් 27M 28 බයෝද 28 මැත්ස්ද කියලා ටග් කර දාන්න chat එකේ මම ඒතර ඔයා ටග් ගාලා ඇනලයිස් කරලා කියන්නම් පොඩි කාරණා කීපයක් right 27B 27M 28M 28B හරි පට ගාලා දාන්න පට ගාලා කට්ටියම දාන්න හරි 28B 28B හරි 28M හරි හරි කොහොම හරි කවන්න පුතේ
අද දවසේ මේ ලයිව් එකට ආපු කට්ටිය ගොඩක් වාසනාවන්තයි. මොකද හේතුව පළවෙනි දවසේ ඉඳලාම පුතේ මේ ස්ටාර්ට් එක ගන්න විදිය ඔයාලා දන්න හින්දා. එතකොට මේකයි කතාව. සිද්ධිය මෙච්චරයි. මේ අපේ පුතේ ලයිව් ක්ලාස් එක පටන් ගද්දින් ඔයාලට අවශ්‍ය කරන පාඩමේ හැමදේම මුලින් ඉඳලා කියලා දෙන්න. අද මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයාලට අපේ වැඩපිළිවෙල ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඒතකොට පුතේ මේ 28 කරන ළමයිට මේ දවස්වල ඇති පොඩි ගැටලුවක්. අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද පාඩම් වැඩි කරගෙන යන්නේ? අපි පාඩම් කරන්නේ කොහොමද? අපි නෝට් එක ලියන්නේ කොහොමද? අපි මොනවාද ගන්න ඕන පොත්? අපි මොනවාද පේපර්ස් කරන්න ඕනද? O level වගේද? අමාරු වෙයිද? මේක කරන්න ගිහිල්ලා ඇනේයිද? දැන් ඉතින් ප්‍රශ්න ගොඩයි. ඒතකොට ඒ වගේම තමයි 27 කට්ටිය. ඒ කට්ටියට පොඩි ප්‍රශ්න ඇති. අපි කොහොමද මේකෙන් ස්ටාර්ට් එකක් ගන්නෙ? පුතේ මෙහෙමනේ. අපි හැමෝම දැනගෙන හැම දෙයක්ම පටන් ගත්තේ නෑනේ. කතා කරන්න ඉපදෙච්ච ගම කතා කරන්න පුළුවන්ද? බෑ. ඉස්සල්ලාම ඔයා බයිසිකලයක් පැද්දද? ලොග් ගණක පොතක් අරන් ගණන් හැදුවද? ජ්‍යාමිතිය ගණන් හැදුවද? නෑනේ. අපි මේක පියවරෙන් පියවර නාවේ. ඒ පියවරෙන් පියවර ආපු උඹලට මේක බැරි වෙන්න විදියක් නෑ. මේකත් උඹලට පුළුවන්. ඉතින් අද මේ ලයිව් එකේ ඉන්න බහුතරයක් දෙනා ඉන්නත් ඇත්තේ අපි ගැන කලින් දැනගෙන ඒ වගේම තමයි කලින් අවුරුදු වල හිටපු අයියලා අක්කලාගේ නංගි නමල්ලා ටික තමයි මේ පන්තියේත් බහුතරයක් ඉන්නේ. ඉතින් මේ chat එකේ දානවා ගොඩක් කට්ටිය අයියත් ආවා අක්කත් ආවා. ඉතින් සමහර දෙමව්පියොත් බලාගෙන ඉන්නවා ඇති. ඉතින් ඒ කට්ටිය කොහොමත් අපි ගැන දන්නවා අඳුරනවා. ඉතින් අපිත් ඉතින් ඔන්න වකීම බාරගත්තා. මේ බැච් එකත් අනිවාර්යෙන් කොට දානවා. ඒ වගේම තමයි මේ බැච් එකත් අපි අර කලින් බැච් වල කරපු වැඩපිළිවෙලට වඩා වෙනස් ක්‍රමයකින් තමයි මේ පාර අපි වැඩ කරගෙන යන්නේ. මොකද හේතුව 27 28 එක්සෑම් එක කියලා කියන්නේ අර අපේ සිලබස් එක හඳුන්වා දුන්නාට පස්සේ මේ ඇවිල්ලා දැන් ඉතින් අහන්න තියෙන ප්‍රශ්න ටික අහලා දැන් ඉතින් බැච් 6ක් 7ක් විතර ගිහිල්ලා. ඒතර මේ නව නිර්දේශේ බැච් 6-7ක් යනවා කියලා කියන්නේ එක්සෑම් පේපර් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ගැළපෙන්න තමයි අපේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඒක ගැළපෙන්න තමයි අපේ මේ ඉගැන්වීම් ක්‍රමය හදලා තියෙන්නේ. ඒකට ගැළපෙන්න තමයි අපේ පේපර්ස් හදලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාට පන්ති පටන් ගද්දී අපි දැනුවත් කරනවා. බය වෙන්න එපා පුතේ. දෙමව්පියන්ටත් කියන්නේ එච්චරයි. බය වෙන්න දෙයක් නැහැ. අපි වැඩ කරන විදිය කියවන්නම්. අපි වැඩ කරවන්නම්. පාඩම් කරන විදිය කියන්නම්. ඉතින් ඒක වැඩපිළිවෙලත් එක්ක ඔයා අනුගත වෙච්චාම ඔයාට තියෙන්නේ නිකම්ම මේ වැඩේ ගලාගෙන යයි. අපිට පුළුවන් තල්ලු අපි දෙන්නම්. ඔයාට තියෙන්නේ පාරට වෙලා හිටගෙන ඉන්න. ඒ පාරේ හිටියොත් අපි දෙන තල්ලුවෙන් කොහොමත් පුතේ ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යනවා. ඉතින් අපේ ප්‍රධාන වගකීම තමයි ඔයාට හොඳ ප්‍රතිඵලයක් අරන් දෙන එක. ඉතින් ඒ වගකීම ඉෂ්ට කරන්න අපේ ගුරුවරු ටික ඔයාලට උපරිම සහයෝගයක් ලබා දෙයි. හරි. ඒ නිසා බය වෙන්න එපා. කිසිම කෙනෙක් ඔයාගේ all over result එක මොකද්ද? පාඩම් කරන්නේ කොහොමද? එක එක જાතිය ප්‍රශ්න දැන් ඔළුවේ දුවනවා ඇති. ඉතින් ඒව ගැන පුතේ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. හිතන්න කොහොමත් ඕනේ. අපි ඉතින් පන්තියේ පටන් අරන් පළවෙනි ලයිව් එකෙන් කියන්නම් ඔයාට මොනවද ගන්න ඕන දේවල්. ඔයා මොනවද එකතු කර ගන්න ඕන දේවල්. පරණ දේවල් ඕනද? අනේ පරණ දේවල් මුකුත් එපා. දැන් අපි අලුත් ගමනක් යමු. ඉතින් ඒ ගමනට යන්න ඕන කරන දේවල් ටික සර්ලා දෙයි. ඒකත් එක්ක ඔයාගේ ප්‍රතිඵලය අනිවාර්යෙන් තහවුරු කරනවා කියලා අද මේ හැමෝටම දෙමව්පියොත් ඉන්නවා. කොහොමද ඉතින් පරණ දෙමව්පියෝ නම් අපි කියන ගොඩක් දේවල් දන්නවා. පරණ ළමයිනුත් අයියලා අක්කලා හිටපු කට්ටිය ඉතින් නංගි නමල්ලා ඔක්කොම දන්නවා. අද ලයිව් එක පටන් ගන්න කලිනුත් කීවේ ඒ කට්ටිය අයියලා අක්කලා මෙසේජ් දැම්මා නංගි මල්ලිලත් ඔන්න සර් මේ බැච් එකට ජොයින් කරනවා කියලා. ඉතින් වැඩ ටික කරගෙන යන්. ඒ වගේම තමයි මේ ඔයාලට ඉතින් ඕන ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බොත් සර්ලගේ පර්සනල් නම්බර් එක තියෙනවනේ. මෙසේජ් එකක් දාන්න. කෝල් එකක් දෙන්න. සර්ලා ෆ්‍රී නම් අනිවාර්යෙන් කෝල් එක ආන්සර් කරයි. ඔයාට ඕන කරන දේවල් කියයි. සබ්ජෙක්ට් තෝරගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඔය 28 සබ්ජෙක්ට් වල ගැටලු තියෙනවා නම් අපිට කෝල් එකක් දාන්න, මෙසේජ් එකක් දාන්න. ඒතර අපි කියලා දෙන්නම්, පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ දේවල් කරන්න කියලා. ඒවා ප්‍රශ්න නෙමෙයි පුතේ. ඒවා ප්‍රශ්න කියලා හිතන්න එපා. ඒවා ප්‍රශ්න නෙමෙයි. all over result එක ප්‍රශ්නයක් නෙමෙයි. හරි මේ සිලබස් එක කවර් කරන්නේ කවදද කියලා ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හේතුව දැනටත් පුතේ අපි ස්ටාර්ට් කරලා තියෙනවා කලින් බැච් එකට වැඩක්. ඉතින් ඒක අපි අවුරුද්දෙන් තමයි සිලබස් එක කවර් කරන්නේ. ඉතින් අපිට සිලබස් එක කවර් කරනවා කියන එක ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නයක් දෙවුවා. ඒවා ප්‍රශ්න නෙමෙයි.
හරි සමහර කට්ටියට ප්‍රශ්න ඇති පාසල් යන කට්ටියට පාසල් තෝරගන්න විදිය. සමහර කට්ටියට ප්‍රශ්න ඇති අපි කොහෙන්ද එක්සෑම් ලියන්නේ? දිස්ත්‍රික්කේ මාරු කරනවද? පේපර්ස් කරන්න ඕනද? ඒවා ළමයි ඇත්තටම ප්‍රශ්න නෙමෙයි. අපි මේ කියන විදියට ඔයා වැඩ ටික කරගෙන ගියොත් ඔයාගේ ප්‍රතිඵලය අනිවාර්යෙන් ෂුවර් එකට මෙනවා. ඒ විශ්වාසයෙන් තමයි අද මේ බහුතරයක් පන්තියට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විශ්වාසය මේ බැජ් එකෙත් අපි රකින්නවා කියලා ඔන්න එහෙනම් ඉතින් ඊළඟ දවසේ පන්තියේ ඉඳලා වැඩ ටික පටන් අරන් අපි පිළිවෙලට කරගෙන යන්. එදාට පුතේ නිකන් නෝට් ලියන්න පොතක් අරන් රෙඩි වෙන්න. නෝට් එක ලියන්නේ කොහොමද? ටියුට් එවන්නේ කොහොමද? ටියුට් එකේ මොනවාද තියෙන්නේ? සම්පත් පොත් කියන්නේ මොනවාද? මේ දේවල් පුතේ අපි ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද වැඩේ යන්නේ කියලා. දැනට ඔයා කලබල වෙන්න එපා. ලයිව් එකක් තියෙන වෙලාවට ක්ලික් කරලා එන්න. එච්චරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි අපි ක්‍රමක්‍රමයෙන් ඔයාගේ ප්‍රතිඵලයේ වෙද අපි අරන් යන්න. ඉතින් මේ වගකීම අපිට තියෙනවා ලොකු වගකීමක්. ඉතින් මේ බැජ් එකේ වගකීමත් අපි ගත්තා. ඒ වගේම තමයි අපි කතා කරන්න ගොඩක් දේවල් තියෙයි. මතක තියාගන්න පන්ති පටන් ගත්ත පළවෙනි දවස ඒ වගේම තමයි පන්ති අවසන් කරන දවසේ ඉදිරියට මතක තියාගන්න මෙන්න මෙහෙම දුර ගමනක් ඇවිල්ලා තමයි අපි මේ වගේ ප්‍රතිඵලයකට ගියේ. මේ වගේ රිසල්ට් එකක් දාගත්තේ අපේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක උනේ අද කියලා මතක තියාගන්න. වැඩ කරන්න දෙමව්පියන්ටත් කියන්නේ එච්චරයි. ළමයින්ට පුළුවන් තරම් සපෝට් එක දෙන්න. පුතේ ඔයාලත් අපි කියන විදිහටම අපි කියන පාරම ඒ පාරෙම යන්. එහෙම වුණොත් අපිට වරදින්නේ නැහැ. මොකද මේක පුරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි. මොකද අවුරුදු ගානක අත්දැකීම් එක්ක අවුරුදු ගානක දැවැන්ත ප්‍රතිඵලත් එක්ක තමයි මේ ගමන අපි ආවේ. ඉතින් මේ Nexus අපි ඊළඟ බැච් එකෙත් ඒක අනිවාර්යයෙන්ම රිසල්ට් එක තවුරු කරනවාමයි. ඒ නිසා බය නැතුව වැඩ කරන යම්. බයෝ සිලබස් එකේ තියෙන දේවල් ටික පුතේ පළවෙනි දවසේ පන්ති කියන්න පේපර් එක හැදෙන විදිය, ලකුණු හැදෙන විදිය, පාඩමක් කවර් කරොත් ලකුණු කීයක් ගන්න පුළුවන්ද? පළවෙනි පාඩමෙන් ලකුණු කීයද? දෙවෙනි පාඩමෙන් ලකුණු කීයද? එන්නේ මොකද්ද? ඒ ඔක්කොම කියලා දෙන්න. ෆිසික්ස් වල මිගාර් සර් කියයි. කෙමිස්ට්‍රි වල රවින්ද්‍ර සර් කියයි කොහොමද මේ දේවල් තියෙන්නේ කියලා. මැත්ස් එක බය වෙන්න දෙයක් නැහැ. උෂාන් සර් ගවමාර් ගොඩ දාලා දෙයි. ඉතින් බය වෙන්න කාරණයක් නැහැ. වැඩ ටික කරගෙන යන්. සමහර කට්ටිය ටිකක් අපි නුහුරු ගතියක් ඇති. අදමයි දැක්කි සමහර කට්ටිය. නේද? ඉතින් ඒ නුහුරු ගතිය පුතේ දවස් දෙක තුනක් විතර ඇරෙද්දින් ඔයාලා අපිත් එක්ක සමීප වෙයි. කොහොමත් අවුරුද්දක් විතර යද්දින් ඔයාලත් එක්ක වැඩිම කාලයක් ඔයාලත් එක්ක කතා බහ කරන ඔයාලත් එක්ක ඉන්න කෙනා අපි තමයි. ඉතින් ඒ නිසා පුතේ කොහොමත් අපි කියන විදිහට ඔයාලා වැඩ කරන්න ගන්නවා. වැඩ නොකරපු අයත් වැඩ කරන්න ගනි. ඒක කොහොමත් වෙන්න ඕන. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. කලින් බැච් ඔකෝගෙමත් එහෙම තමයි. ඉතින් ඒ නිසා කොහොමත් ඉතින් මේ බැච් එකත් අපිට පුළුවන් වෙනවා අති සාර්ථකව හොඳ ප්‍රතිඵලයකින් ඉවර කරන්න. ඔන්න පළවෙනි දවසේ පටන් ගත්ත දවසමයි කියන්නේ ඉවර කරන දවස ගැන. හරි. ඒ නිසා මේ බය නැතුව වැඩ කරගෙන යන්න. ලයිව් ක්ලාස් එකේ පුතේ පටන් ගද්දින් අපි සිලබස් එක හඳුන්වා දීම සහ ලකුණු ලැබෙන විදිය පේපර්ස් සහ ඔයාලට ගන්න ඕන මොන හරි දෙයක් තියෙනවා නම් ඒ දේත් අද දාන්න සහ මේ අපි පොඩි chat එකක් දාගෙන ඒ දේවල් එක්ක පැටි කරන යම්. ඔයාලට පෞද්ගලිකව ගැටලු තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ විෂයන් තෝරා ගැනීම සහ අනිකුත් දැනගන්න තියෙන දේවල් සර්ගේ නම්බර්ස් තියෙනවා. ඒ නම්බරේට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දෙන්න. දුන්නාට පස්සේ පුතේ අපි ඒ ගැන විස්තර කියන්න. හරිනේ? රයිට්. ඉතින් පළවෙනි දවසේ යන වැඩ පටන් ගමු නේද? රයිට් හරි. එහෙනම් මම මිගාර්සට අවස්ථාව දෙන්නම්. මිගාර්ස දැනුවත් කරයි ඊතුරු දේවල් ගැන. හරි. එහෙනම් කට්ටියටම ඉතින් පළවෙනි ලයිව් එකේ හමු වෙමු. රයිට්. හොඳයි දෙමාපියනි දරුවනි දැන් පුතාලා බලන්න ඇති කොමේ රවින්දු සර් කියලා කෙමිස්ට්‍රිනේ පුතේ රවින්දු සර් මේ වෙලාවේ 2026 ඔයාලගේ අයියලා අක්කලාගේ පන්තියට උගන්වන ගමන් ඉන්නේ. ඉතින් මම සර්ට කතා කරේ නෑ මේ වෙලාවේ මොකද අපි අද විශේෂ ක්ලාස් එකක් යනවා පුතේ කෙමිස්ට්‍රි එකේ ස්පෙෂල් පේපර් ක්ලාස් එකක්. ඉතින් එයාලට තියෙන තව දවස් කියන්නේ මේ මාසේ දවස් තව 3-4ක් වගේ තමයි අපිට උගන්වන්න තියෙන්නේ 26 අයට. ඉතින් ඒ නිසා 26 අයට ගොඩාක් වටිනවා මේ වෙලාව. විනාඩි 10ක් 15ක් වුණත් වටිනවා. ඒ නිසා මම ඒ ක්ලාස් එකම සර්ට කරන්න කියලා කිව්වා. ඔයාලට පුළුවන් පුතේ කෙමිස්ට්‍රි ක්ලාස් එක පටන් ගද්දි පළවෙනි දවසේම සර්ත් එක්ක කතා කරගෙන වැට්ටික් කරන්න පුළුවන්. හොඳයි පුතේ මම හිතනවා
පුතාලට මම මුලින්ම කිව්වනේ පැයක කාලයක් වගේ යද්දී ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තර සම්පූර්ණයෙන් හම්බෙනවා කියලා. ඉතින් බලන්න පුතේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මම විනාඩියක් වගේ කාලයක් ඔයාලට දෙන්නම්. හරිද? 27 A level කරන අයට උගන්වන්න පටන් අරන්ද තියෙන්නේ. නැත්තම් දෙගොල්ලන්ටම එකම කරන්න. පුතේ 27 අයට අපි කොටස් කීපයක් දැන් උගන්වන්න පටන් අරන් තියෙන්නේ. අපේ අන්තිම පටන් ගත්තේ ගිය මාසේ බැච් එක 27 එක. ඒකේ අපි දැන් ෆිසික්ස් වල නම් පොඩි කොටස් කීපයක් ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ පොඩි කොටස් කීපයක් උගන්වලා තියෙන්නේ. ඉතින් 27 ලියන්න බලාපොරොත්තු වෙන අයට එතෙන් එනකම් මේ පන්තියෙන් ගොඩ දාගෙන මේකත් එක්කම 27 පන්තියේ ජොයින් වෙලා යන්න පුළුවන්. හරිද? එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 28 දැන් අපි මේ අලුතෙන් පටන් ගන්න පන්තියට ඔයාට සම්බන්ධ වෙලා ඒකේ කරන ගමන් 27 දැන් යන ක්ලාස් එකකට ජොයින් වෙන්න. එතකොට ඔයාට දෙකත් එක්කම එකතු වෙලා යද්දී 27 කලින් කරපු කොටස් ටික මේ 28 පන්තියෙන් ඔයාට කවර් වෙනවා. අන්න එතකොට ඔයාට 27 කිසි ගේමක් නැතුව විභාගෙ ලියන්න පුළුවන් පුතේ. ඔය මැසේජ් දාන අයට මම මේ උත්තර දෙන්නේ. හරිද? සර් ගෲප් එකක් හදලා තියෙනවද කොහොමද ඇඩ් වෙන්නේ? පුතේ තාම අපි ගෲප් එක හදලා නැහැ. තාම තියෙන්නේ මේ ජුලයි ඉන්ටේක් කියන කොමන් ගෲප් එකේ එක ඔයාලා ඉන්න ගෲප් එක විතරයි දැනට හදලා තියෙන්නේ. අපි ගෲප් එක හදන්න පටන් ගන්න පුතේ පේමන්ට්ස් යද්දී පේමන්ට් ගෲප් එක තමයි ගෙලින්ම හදන්නේ. දැනට ඔයා ඉන්න ගෲප් එකේ ඉන්න. හදිස්සියේ ඔයා තාම ගෲප් එකක නැත්තම් ඔයා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුතේ. මම දැන් ඩීටේල්ස් පොඩ්ඩක් දාන්නම් අපි ටිකක් කතා කරමු. මම මේ හිස් පිටුවක් ගන්නවා. පුතේ මගේ නම්බර් එක මම ලියන්නම් 071 දෙමාපියොත් විශේෂයෙන් මේ නම්බර් එක ලියා ගන්න 34යි 40යි 312 මේ තමයි මගේ නම්බර් එක. ඔයා හදිස්සියේ ගෲප් එකක නැත්තම් මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න මම ඔයාව ගෲප් එකට ඇඩ් කරන්නම්. දැන් අපේ ජුලයි ඉන්ටේක් කියන ගෲප් එකට මෙන්න මේකෙන් මගේ පර්සනල් නම්බර් එක කෙලින්ම මම දෙන්නේ. හරිද? ඔයාට කතා කරන්න පුළුවන්, දෙමාපියන්ට කතා කරන්න පුළුවන්, ඔයාගේ ප්‍රශ්න අපිත් එක්ක කතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? තව මැසේජ් තියන අය එහෙම දාන්න. සර් බයෝ එක ඇග්‍රි කරන එක හොඳයිද? පුතේ බයෝ එක ඇග්‍රි කරද්දී ඇග්‍රි මැනේජ්මන්ට් වගේ හොඳ කෝස් වලට පේරාදෙනියේ තියෙනවා යන්න පුළුවන් ඔයාට. ඔයාට ෆිසික්ස් වලට බයයි වගේ නම් හිතේ පොඩි කුකුසක් තියෙනවා නම් සබ්ජෙක්ට් එක ගැන ඔයාට ඔයා බයෝ ඒ කියන්නේ පාඩම් කරන පැත්තට ගොඩාක් ආස ළමෙක් නම් ඒ කියන්නේ O level result එකෙත් ඔයාගේ maths වලට S එකක් වගේ තියෙනවා නම් කියන්නේ maths පැත්තට ආස නැත්තම් ඔයා ඇග්‍රි කරාට කමක් නැහැ පුතේ. එහෙම කිසි ඉෂුව එකක් නැහැ. ඔයාට අපි එතකොට අපේ කෝස් එකෙන් සබ්ජෙක්ට්ස් දෙකකට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙමිස්ට්‍රි එකටයි ඇග්‍රි එකටයි. එතකොට අපි per සබ්ජෙක්ට් එකකට තමයි පුතේ අය කරන්නේ. ඒ කියන්නේ දැන් සබ්ජෙක්ට්ස් තුනටම ජොයින් වෙනවා නම් රුපියල් 12000 නේ කිව්වේ. රුපියල් 12000ක් වෙන්නේ පුතේ සබ්ජෙක්ට්ස් තුනටම. සබ්ජෙක්ට්ස් තුනටම. ඔයා එකකට සම්බන්ධ වෙනවා නම් රුපියල් 5000ක මුදලක් තමයි පුතේ අයිති වෙන්නේ එක සබ්ජෙක්ට් එකකට. එතකොට තුනටම 15000ක් නෙමෙයි වෙන්නේ. තුනටම 12000ක මුදලක් තමයි පුතේ අය කරන්නේ මාසෙට සම්පූර්ණයෙන් රුපියල් 12000ක මුදලක් අය කරන්නේ. සබ්ජෙක්ට්ස් දෙකක් කරනවා නම් පුතේ රුපියල් 10000ක් අය කරනවා. මොකද අපි ඔයාට සතියට පැය 3 එක සෙෂන් එකට අමතරව 27 යන සෙෂන්ස් දෙකක් ඔයාට කරනවා. ඒ ඔක්කොටම ඔයාට නොමිලේ ඇත්තටම සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? එතකොට 27 වට සම්බන්ධ වෙන්නේ නැතුව 28 ක්ලාස් එකට විතරක් ජොයින් වෙලා ඔයාට 28ෙම ලියන්නත් පුළුවන්. ඒත් මේ ක්ලාස් ෆීස් එකම තමයි යන්නේ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හරිද? කිසිම වෙනසක් නැහැ. ටියුට් පැක් වලට වෙනම අය කරන්නේ නැහැ පුතේ. ඔයා මාසේ සාමාන්‍ය පුතේ මාසේ පළවෙනි හැම මාසෙම හරිද 10 වෙනිදාට පෙර 10 වෙනිදා තියෙනවනේ. මාසේ 10 වෙනිදාට පෙර පේමන්ට්ස් දානවා නම් වටිනවා. මොකද අපි එහෙම දාන්න කියලා කියන්නේ ඔයාට ටියුට් පැක් එක අපි ඉක්මනට එබා ගන්න ඕනේ. ඔයා පේමන්ට්ස් කරලා හරිද? පේමන්ට්ස් කරලා දවස් 3ක් ඇතුළත ඔයාට ඔයාගේ ටියුට් පැක් එක නොමිලේම ගෙදරට එනවා. ඉතින් එතකොට ඔයාට ඒ ටියුට් වල වැට්ටික් කරගන්න පුළුවන්. ගොඩක් ඒ වගේ අපි ටියුට් එකේ තමයි පුතේ ලියන්න දෙන්නේ. ටියුට් එකේ ස්පේසස් තියලා තියෙනවා. ඒ වගේම නෝට් එක පැහැදිලි කරනවා. හරිද? ගණන් ටික හදනවා. ඒ ඔක්කොම A to Z යනවා.
ඔයාට ඕන ප්‍රශ්නයක් අපෙන් අහලා මේ විසඳ ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තියෙනවා. හරි. තා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතාලා ඔහොමම දාන්න පුළුවන්. දෙමාපියන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් දැන් දාන්න පුතාලා ගාව පුතාගේ අම්මයි තාත්තයි ඉන්නවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. නැත්නම් පන්තියෙන් පස්සේ මගේ මේ නම්බර එකට පුතේ කෝල් එකක් දෙන්න. අපි කතා කරමු. ඔයාට මොන හරි ඉෂුව එකක් තියෙනවා. නැත්නම් WhatsApp message එකක් දාලා තියෙන්න. ඔන්න ඔක තමයි ප්‍රධාන විස්තරය වෙන්නේ. එතකොට ටයිම් ටේබල් එක පුතේ ටයිම් ටේබල් එක මම ඔයාට ටයිම් ටේබල් එක හරිද ටයිම් ටේබල් එක දෙන්නම් ඔයාගේ අපි ගෲප් එකේ දානවා හරිද ටයිම් ටේබල් එක ඔක්කොම ගෲප් එකේ දානවා දැනට 27 ඒවා යන්නේ පුතේ සඳුදාගේ ඉඳන් සෙන්සුරාදා වෙනකම්ම හැමදාම රෑ 8 ඉඳන් 11ට ඒ සෙෂන්ස් ටික යනවා ඒවා උඩින් ඔයාගේ පන්ති වැටෙන්නේ නැහැ මේ අලුතෙන් පටන් ගන්න පන්තිය ඒ පන්ති ටික හවසට තමයි වැටෙන්නේ හරිද ඔයාට ලේසි විදිහට අපි ඒක බැලන්ස් කරලා දෙන්නම් ටයිම් ටේබල් එක ගෲප් එකට මම ඒක ඔක්කොම දානවා ආරම්භක දවස මම ඒකත් ගෲප් එකේ කියන්නම් අද දාන්නම් මම කෙලින්ම සබ්ජෙක්ට් එකක් කවද්ද ඔයාට උගන්වන්න පටන් ගන්න කියලා හරිද ඒව ඔක්කොම ගෲප් එකේ මම දානවා හරිද ඔක්කොම දානවා මොකද ළමයි විශාල ප්‍රමාණයක් බලන් ඉන්නවා අපේ පළවෙනි දවසත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ ගෲප් එකේ සියලු විස්තර මම ඔයාලට දානවා. හැමෝම ගෲප් එකේ රැඳිලා ඉන්න කිසිම දරුවෙක් ගෲප් එකෙන් අයින් වෙන්න එපා. මොකද සෑහෙන්න වැදගත් කරුණු ඔක්කොම ගෲප් එකේ තමයි දාන්නේ. හරිද? මොකද අපිට එක එක පුතාලට වෙනම දාන්න අමාරු විශාල ප්‍රමාණයක් ඉන්න නිසා ගෲප් එකේ අනිවාර්යෙන් ඉන්න පුතේ ගෲප් එකේ නැත්තම් අනිවාර්යෙන්ම මගේ නම්බර එක දැන් ඔයා ගාව තියෙනවානේ. මේ නම්බර එකට ඔය අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. හරි 071 34 40 312. ඔය නම්බර එකෙන් ඒ සියලු විස්තර ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔකයි කතන්දරේ වෙන්නේ. 27 ක්ලාස් වලට හෙට ඉඳන් ජොයින් වෙනවද කොහොමද ජොයින්? පොතේ 27 ක්ලාස් වලට හෙට ඉඳන් ජොයින් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ජූලි ගෲප් එකේම ඉන්න අද ඉවර වෙලා ඔයාට මම හෙට පන්තියේ ලින්ක් එකත් ඒකට දාන්නම්. හරිද නැත්තම් මගේ නම්බර එකට මැසේජ් එකක් දාන්න හෙට පන්තියට සම්බන්ධ වෙන්න කැමතියි 27 ලියන්න පුළුවන් අයට හෙට තියෙන්නේ පුතේ මැත්ස් ක්ලාස් එකයි බයෝ ක්ලාස් එකයි තමයි හෙට තියෙන්නේ සිකුරාදා තමයි ෆිසික්ස් එක තියෙන්නේ හෙට ජොයින් වෙන කට්ටියට 27 ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුතාලට හෙට පන්තියේ මැත්ස් එකට ජොයින් වෙන්නත් පුළුවන් ඒ වගේම බයෝ එකට ජොයින් වෙන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ලයිව් තමයි ක්ලාසස් ටික යන්නේ හරිද ඔන්න ඔකයි ඒ කතන්දරේ වෙන්නේ තා මොන හරි ගැටලු තියෙනවද පුතේ? හරි ගෲප් එකේ සියලුම විස්තර දානවා. ගෲප් එකේ අනිවාර්යෙන් ඉන්න. ගෲප් එකේ නැති පුතාලා දැන් මට WhatsApp message එකක් දාන්න. මගේ ෆෝන් එකේ හැබැයි තියෙනවා. හරි ඒකට message එක දාලා තියන්න. මම මේ ඔක්කොම details ඔයාලට දෙනවා. මේ නම්බර එකට hi කියලා හරි කොහොම හරි දාන්න. හරිද මම reply කරනවා. හරිද මමයි කෙලිම reply කරන්නේ. මේක මොකද මගේ personal number එක. හරිද ඕන විස්තරයක් මම ඔයාලට ඒකට දෙනවා. හොඳයි. තා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතාලට අහන්න පුළුවන්. හොඳයි හරි 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 ලයිව් තමයි සම්පූර්ණයෙන් උගන්වන්නේ ඔයාලට රෙකෝඩින්ග්ස් ඔක්කොම අපි දෙනවා මම ඔයාලට කිව්වේ පුතේ ඔන්න පැයක කාලයක් රැඳිලා ඉන්න ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොටම මේ පැය ඇතුළත උත්තර හම්බ වෙනවා කිව්වනේ මම හිතනවා මේ වෙද්දි දෙමාපියන්ට දරුවන්ට සියලුම ප්‍රශ්න වලට මේ වෙද්දි උත්තර හම්බෙලා තියෙනවා හරිද උත්තර හම්බෙලා තියෙන ඔක්කොටම කිසි ඉෂුව එකක් නැහැ හරි ඕකයි සිද්ධිය හොඳයි පුතේ ඉතින් ඕකයි කතන්දරේ එතකොට මේ accounts number ඔක්කොම මම ඔයාගේ group එකට දානවා payments කරන method එක ඔක්කොම දානවා ඔයාට බැංකු වලින් ගිහිල්ලා ගෙවන්න පුළුවන් online transfer කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාගේ slip එක මෙන්න මේ මගේ number එකට slip එක එවන්න payments කරලා 10 වෙනිදාට කලින් පළවෙනි දවස් කීපය ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක පළවෙනි දවස ඒ කියන්නේ ඔයාට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් මොකද සම්බන්ධ වෙලා බලන්න ඔයාට තේරෙන්න ඕනේ අපි උගන්වන එක අනිවාර්යෙන් තේරෙනවා ඉතින් ආයි විශ්වාසයෙන් කියන්න පුතේ දන්නවනේ කතා කරන විදිහත් එක්කම තේරෙන්න උගන්වනවා හරි ඒක ගැන කිසි ඉෂුව එකක් තියාගන්න එපා හරි ඔකයි කතන්දරේ වෙන්නේ හොඳයි පුතේ එහෙනම් හරි නේද මම හිතනවා මේ පැය තුල ඔයාට ලොකු දේවල් ටිකක් දැනගන්න ලැබුණා රවිදුස විතරයි අද ඔයාට අපට මට මුණ ගස්සන්න බැරි වුණේ රවිදුස ඔයාට ක්ලාස් එකකින් කෙලින්ම හම්බෙයි කතා කරන්න පුළුවන් ලස්සන වැදගත් දේවල් ටිකක් සර්ුත් කියයි හොඳයි එහෙනම් පුතාලා ඔව් හොඳයි
හෙට ඉඳන් මේනවා කියලා කීප දෙනෙක් දාලා තියෙනවා. ඉතින් හරි සන්තෝෂයි මේ වගේ මැසේජස් දකිද්දි. හරිද? විශාල ප්‍රමාණයක් දානවා හෙට සම්බන්ධ වෙනවා හෙට එනවා කිය. හොඳයි. හෙට එකටත් එන්න 28 ආරම්භක දිනේ මම ගෲප් එකේ දානවා. එදාට හැම පුතාලම දුවලම සම්බන්ධ වෙන්න ලස්සනට මුල ඉඳන් ඔයාට කොහොමද සබ්ජෙක්ට් එකක් ගොඩ දාන්නේ කියලා අපි කියලා දෙනවා. අපි ටීම් එකක් වෙන්නේ මුළු වගකීමම අපිට එනවා පුතේ. මොකද සබ්ජෙක්ට් තුනම අපි උගන්වනවා. සම්පූර්ණ ඔයාට විෂයන් පිළිබඳ වගකීම අපි ගන්නවා. විශ්වාසයෙන් කියන්න පුතේ. අනිවාර්යයෙන්ම ජොයින් වෙලා බලන්න කොහොමද සබ්ජෙක්ට් එකක් අපි ගොඩ දාන්නේ කියලා. හොඳයි පුතා. එහෙනම් අපි අද දවසේ මේ අපේ අය මැසේජස් එනවා ගොඩක්. first day free කිසිම අවුලක් නැහැ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් පළවෙනි දවසේ කිසි දෙයකට බය වෙන්න එපා. හැම සබ්ජෙක්ට් එකකම පළවෙනි දවසේ නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා බලන්න ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් පුතා අපි වාගෙන් සමුගන්න යන්නේ මේ ලස්සන සැන්දෑවෙන්. හොඳයි. අපි එහෙනම් පළවෙනි දවසෙන් හම්බෙමු පුතේ. සියලුම විස්තර ඔයාගේ ගෲප් එකට දානවා. එහෙනම් රැඳී සිටියාට බොහෝම ස්තුතියි. අලුත් වැඩකින් එහෙනම් අපි ඉක්මනටම හම්බෙමු පුතේ. නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන් පළවෙනි දවසේ හැමෝම ඉන්න. හොඳයි. හෙට දවසේ 27 පන්තියේ තියෙනවා පුතාලට ඒකට ජොයින් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් පුතේ මම මෙතනින් අද දවසේ ඔයාගේ මේ ග්‍රෑන්ඩ් ඕපනින් එක අවසන් කරනවා. එහෙනම් අපි හෙට ඉඳන්ම වැඩේට සෙට් වෙමු. එහෙනම් පුතාලා පරිස්සමට ඉන්න එහෙනම් හොඳයි. අයිබෝම් පුතේ. තෙරුවන් සරණයි.